හරි. සුබ සන්ධ්‍යාවක් ළමයි. මම හිතනවා මාව ඇහෙනවා සහ පේනවා ඇති කියලා. කාට හරි පුළුවන් මේක කන්ෆර්ම් කරන්න? මාව ඇහෙනවද? හෙලෝ හෙලෝ. ආවයි. මාව ඇහෙනවද? හරි. ඇහෙනවා. හරි. එහෙනම් අද රොට්‍රැක් නඩාරුණ ඔන්ලයින් කුප්පියත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා කුප්පියට. එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ 2022 O level ප්‍රශ්න පත්‍රය. පළවෙනි පාඩය තමයි අපි කතා කරන්න ඉන්නේ. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා අකිල ධනංජය අයියා. අකිල ධනංජය කියන්නේ මේ වෙද්දී සිවිල් ඩිපාර්ට්මන්ට් එක මොරටු යුනිවර්සිටි එකේ සිවිල් ඩිපාර්ට්මන්ට් එකේ ෆස්ට් ඉයර් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදියට ඉගෙනම ලබනවා. ඉතින් අකිල අයියාවත් අද ජොයින් වෙනවාලවත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. පුංචි පණිවිඩයක් මතක් කරන්න තියෙනවා. මේකයි අපි හෙට උදේ 8ට අපි ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා සයන්ස් සෙමින එක. එතකොට ඒකෙදි අපි අ, ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මොකද අපිට තව පොඩි කාලයක් තියෙන්නේ. ඒකින්ද මේ තියෙන්නේ පොඩි කාලය ඇතුළත පුළුවන් උපරිම ලකුණකට යන්න හොඳම විදිය තමයි පුළුවන් තරම් ප්‍රශ්න සාකච්ඡා කරන එක. ඉතින් අපි ඒකට ලෑස්ති කරලා තියෙනවා. හෙට සහ අනිද්දා කියන දවස් දෙකේ සෙෂන්ස් දෙක ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒකට අපිත් එක්ක එකතු වෙනවා. මොරටු යුනිවර්සිටි එකේ වෛද්‍ය පීඨයේ දෙනාදී අක්කා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ෂේට සෙෂන් එකට අනිවාර්යෙන් ජොයින් වෙන්නේ කියලා. සහ ඔයාලගේ යාළුවන්ට ෂේට සෙෂන් එකට ජොයින් වෙන්න කියලා කියන්න. හරි. එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපි එහෙනම් අද අපි වැඩසටහන කරගෙන යමු. එහෙනම් අකිල අයියේ මම ඔයාලට සෙෂන් එක බාර දෙන්නම්. හරි. ජය වේවා හැමෝටම.
දෙකකින් උත්තරය ආවද? x සමානයි 2 කියන උත්තරය. සමානයි 2. මේ කියන්නේ ඔය කට්ටිය දැන් මේ වගේ ගණක් හදද්දී එකපාරම x ඒ කියන්නේ වෙන තැනක මේ හදන පියවර දාලා උත්තරේ විතරක් මෙතන දාන්න එපා. එතකොට මේ වගේ අවස්ථාවලදී සම්පූර්ණ එක ප්‍රශ්නේ ලකුණු දෙකක් හම්බ වෙනවානේ. මේ ලකුණු දෙකම හම්බ වෙන්නේ නැහැ උත්තරේ විතරක් තිබ්බොත්. ඒ හින්දා අනිවාර්යයෙන් මේ හදන පියවර ටික මේ දීලා තියෙන ඉඩ ඇතුලේ හදන්න ඕනේ. මොකද මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණවත් වෙනවා මේ ගාන හදන්න. හරි. එතන මේ ගාන කොහේ හරි ගැටලු තැනක් තියෙනවද? කොතනක හරි? ඔකට ගාන හදාන යද්දි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අන්මියුට් කරලා අහන්න පුළුවන්. නැත්තම් මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අපි යන් තුන්වෙනි ගානට. දී ඇති ABC ත්‍රිකෝණී ත්‍රිකෝණයේ AB සමානයි AC වේ x හි අගය සොයන්න. හරි. එතකොට දැන් AB සමානයි AC නම් මේ මොන ත්‍රිකෝණයක්ද? ඒ කියන්නේ මේක වෙනවා සමද්විපාද. සමද්විපාද ත්‍රිකෝණයක් තමයි මේක. හරි. ඒතර සමද්විපාද ත්‍රිකෝණයේ මොකක්ද තියෙන විශේෂ ලක්ෂණය? සමද්විපාද ත්‍රිකෝණයක මෙන්න මේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. මේ සම්මුඛ කෝණ සමාන වෙනවා. හරි. ඊට පස්සේ මෙතන වෙන්න තියෙන මොකද්ද මේ? හරි. අපි දෙවෙනි ගාන මේ ගාන හදලා ආයෙ දෙවෙනි ගානට යමු. හරි. එතකොට දැන් මෙතන තියෙන මේ ඍජු කෝණයක්. ඍජු කෝණයක් කියන එතන අංශක් කීයක්ද? 90ක්. හරි. ඊළඟට අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු කීයක්ද? අභ්‍යන්තර වල කෝණ එකතු කීයක් කියනවා අංශක 180ක් එන්න ඕනේ අභ්‍යන්තර කෝණ වල එකතුව. හරි. ඊට පස්සේ දැන් අපි දන්නවා මෙතන 90ක් මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා දැනටම. ත්‍රිකෝණය ඇතුලේ දැනටමත් සම්පූර්ණ වෙලා තියෙනවා කීයක්ද? අංශක 90ක්. හරි. අංශක 90 සම්පූර්ණ වෙලා තියෙනවා නම් මෙන්න මෙතන පොඩි කෝණ දෙක. අංශක 90 මේ පොඩි කෝණ දෙකම කියන්නේ මොකක්ද කියන්න බලන්න. මං කිව්වා දැන් මේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. මේ කෝණ දෙක සමාන. හරි. එතකොට මෙතන අංශක 90. ත්‍රිකෝණයේ සම්පූර්ණ එකතු වෙන්නත් ඕනේ අංශක කීයද? 180යි. දැනට 90ක් තියෙනවා නම් මේ කෝණ දෙක එකතු කීයක් වෙන්න ඕනද? මේ කෝණ දෙක එකතු වෙන්න ඕනේ අංශක 90ක්. ඒ කියන්නේ කෝණ දෙකේ එකතුව අංශක 90ක් වෙන්නත් ඕනේ. කෝණ දෙක සමාන නම් අපිට කියන්න පුළුවන් මේක කෝණයක් අංශක 45යි කියලා. අංශක 45යි කියලා කියන්න පුළුවන්. තේරුණාද ඒක? හරි. ඊළඟට බලන්න මෙන්න මෙතන. මම ඒක වෙනම ඇඳලා ගන්නම්කෝ. මෙතන x කියලා එක තියෙනවා. මෙතන අංශක 45ක් තියෙනවා. හරි. මේ මොකක්ද තියෙන්නේ? සරල රේඛාවක්. හරි. මට කියන්න සරල රේඛාවක් මෙන්න මෙතනකින් ඡේදන වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ කෝණේ කීයක් වෙන්න ඕනේද? සම්පූර්ණ කෝණය අංශක 180ක් වෙන්න ඕනේ. 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ 45 ධන x සමාන වෙන්න ඕනේ කීයද? 180ට. හරි. එතන මේක අපිට x උක්ත කරපුවාම උත්තර එනවා අංශක 135ක් කියලා. අංශක 135ක් කියලා උත්තරේ එන්න ඕනේ. එකසිය 35 කියලා උත්තරයක්. හරි. එතකොට ඒ ගාන මොකක් හරි ගැටලුවක් තියනවද? ඒ ගානේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා අන්මියුට් කරලා අහන්න.
ඊට පස්සේ කෙනෙක් කිව්වා මෙතන දෙවෙනි ගානේ අවුලක් තියෙනවා කියලා. අපි ඒක අය හදමු. ඒ වගේ ඔයාලට මොකක් හරි කොතන හරි ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා මැසේජ් එකක් දාන්න chat box එකට. හරි. දෙවෙනි ගානේ බලමුකෝ. හරි. දැන් අපිට විසඳන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ විසඳන්න කියන්නේ අපි මේ x ට අගයක් හොයනවා. හරි. එතකොට දැන් අපි මේ වගේ හරි. මේ වගේ භාගයක් ගමු. මේකෙම x නැතුව ගමුකෝ. හරි. අපි දන්න මේ වගේ ගානක් සුළු කරද්දී මේ හරයන් දෙක අපි මොකද කරගන්න ඕනේ? සමාන කරගන්න ඕනේ හරයන් දෙක. එහෙම නැත්නම් අපිට මේ ගාන සුළු කරන්න බෑ. හරි. මේ හරයන් සමාන කරද්දී අපි මෙන්න මේ හරයන් දෙකේ ගන්න ඕනේ කුඩා පොදු ගුණාකාරය. මේ හරයන් දෙක අපි ගන්න ඕනේ කුඩා පොදු ගුණාකාරය. හරි. එතන මට කියන්නේ මේ 2යි 3යි කුඩා පොදු ගුණාකාරය. මොකද්ද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? මෙන්න මේ 2යි 3යි දෙකම සාධක වෙන්න ඕනේ. එතකොට මේ දෙන්නෙන පොඩි ගුණාකාර වෙන්නේ 6නේ. හරි. ගුණාකාර වෙන්නේ 6යි. එතකොට දැන් අපි දන්නා මෙන්න මේ පද දෙකෙන් කවුද පොදු? x කියන එක නේ පොදුයිනේ. ඒ කියන්නේ මෙන්න මේ පද හරයන් දෙකේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 6යි x. 2x 6ix මෙයාගේ වෙන්නේ 6ix. ඕන දැන් හරයන් දෙකේ වැඩි හරි. දැන් අපි යනවා ලවයන් දෙකට. හරි. එතකොට මේ භාගවල විශේෂ දෙයක් ගැන අපි හරයට මොකද්ද කරන්නේ? ඒ දෙයමත් ලවයට කරන්න ඕනේ. මොකද නැතුව හරය විතරක් දෙකෙන් ගුණ කරලා ලවය ගුණ කරන්න නැතුව තියන්න බෑ. මොකද හැමතිස්සෙම භාගය වෙනස් වෙන්න බෑ. කියන්නේ භාගයේ අගය එකම වෙන්න ඕනේ. හරි. දැන් බලන්න අපි දැන් මෙතන මෙයාගේ හරය වෙනස් කරලා තියෙනවා. හරය වෙනස් කරලා තියෙනවා 6x වලට. ඒ කියන්නේ මේ කියන වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ 2x කියන එක වැඩිලා තියෙනවා 3න්. ඒ කියන්නේ හරය 3න් වැඩි වෙලා නම් අපි ලවයත් වැඩි කරන්න ඕනේ 3න්. හරි. ඒ කියන්නේ 1 වැඩි කරන්න ඕනේ 3න්. අඩු කිරීම. හරි. දැන් මෙතන 3x කියන එක මෙතනට ඇවිල්ලා තියෙන 6x විදියට. 3x කියන එකනත් මෙන්න මෙතන තියෙනවා 6x විදියට. ඒ කියන්නේ 3x 6x එන්න කීයෙන් වැඩි වෙන්න ඕනේ? ඒක වැඩි වෙන්න ඕනේ දෙකෙන්නේ. ඒ කියන්නේ හරය දෙකේ වැඩි වුණා නම් ලවයත් වැඩි වෙන්න ඕනේ දෙකේ. එතකොට මෙතන එනවා 1 ගුණ කිරීම 2. 1 ගුණ කිරීම 2 කියලා. හරි. අපි දැන් යන් ඉස්සරහට. හරි. මෙතනත් එතන 6x උඩ 3 අඩු කිරීම 2 බෙදීම 6x සමානයි බෙදීම 12යි කියලා. හරිනේ. දැන් ඇවිල්ලා තියෙන අපිට හරයන් සමානයි. හරයන් සමාන නම් අපිට ලවයන් සුළු කරන්න පුළුවන්. හරි. පොදු හරය ගන්නවා 6x ලවයන් දෙක සුළු කරන්න. 3න් 2 කඩුනාම කීයද? 1යි. සමානයි 1 බෙදීම 12යි. හරස් ගුණ කරනවා 6යි x සමානයි 12යි කියලා එනවා. දැන් මොකද වෙන්නේ? x 6න් ගුණ වෙලා අපි දෙපැත්තම කියන බෙදන්නේ. දෙපැත්තම බෙදනවා 6යි. ඒක 6යි. ඊට පස්සේ මේ 6ට 6 කැපෙනවා. මෙතනින් එනවා x සමානයි 12යි බෙදුනම කීයද? 2යි කියලා. x කියගේ 2ක් කියලා එනවා. හරි. ඒක දැන් හරිද ඒ ගාන? ඒ ගාන හරිද? පොඩ්ඩක් ආයි කියන්න කියලා ගියේ මේ තුන්වෙනි ගානටද? මට පොඩ්ඩක් කියන්න. හරි. තුන්වෙනි ගාන ආයි බලමු. හතරවෙනි ගාන කරමු. හරි මෙතන මේ තුන්වෙනි ගාන හදන්න කියලා කෙනෙක්. ඒක හදලා අපි හතරවෙනි ගානට යමු.
තුන්වෙනි බලමු. හරි. ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ AB සමානයි AC වේ. හරි. එතකොට AB සමානයි AC කියන්නේ මේක මොන ත්‍රිකෝණයක්ද? සම ද්විපාද ත්‍රිකෝණයක්. හරි. එතකොට සම ද්විපාද ත්‍රිකෝණයක ලක්ෂණය මොකද්ද? මේ සමාන පාද වලට සම්මුඛ කෝණ එකිනෙක සමාන වෙනවා. තේරුණාද? එකිනෙක සමාන වෙනවා. හරි. එතකොට අපි දන්නා හරි මේ එක කෝණයක් අපි ගමු x කියලා. x තියෙන හින්දා මේක y කියලා ගමු. මේක y කියලා ගන්නවා මේකත් y කියලා ගන්නවා. හරි. එතකොට මේ 90 ධන y ධන y මේක කීයට සමාන වෙන්න ඕනේ? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 180යි. එතකොට මෙතනින් එනවා 2y සමාන 90යි y ගියගේ 45ක් කියලා එනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ y කෙනෙක් ගියාගේ අංශක 45යි. හරි. අපි දැන් අර ඉස්සෙල්ලා ගියපු ක්‍රමයේද වෙන ක්‍රමයකට යන්නකෝ. හරි. අපි දැන් මේ හොයාගත්ත මෙන්න මේක කෝණයකගේ මෙතනත් 45යි මෙතනත් 45යි. හරි. ඊළඟ බලන්න මේ x කියන්නේ මොන කෝණයද? x කියන්නේ මේ AC පාදය දික් කරලා හැදෙන බාහිර කෝණය නේද? AC පාදය දික් කරනකොට හැදෙන බාහිර කෝණය තමයි මේ x කියන්නේ. එතකොට මේ x කාට සමාන වෙන්නේ? x සමාන වෙනවා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුවට. ඒ කියන්නේ මේ තියෙන අභ්‍යන්තර කෝණේ සම්මුඛ කෝණ දෙක එකතුව. මෙන්න මේ කෝණ දෙක එකතුවට සමාන මෙන්න මේ x කියන එක වෙනවා. ඒ කියන්නේ x කියන්නේ කවුද? x කියන්නේ මේ 90 45 එකතුව. දැන් මෙතන කියනවා අංශක 135යි කියලා. දැන් තේරුණාද ඒ ගාන? තේරුණාද? අයියේ එහෙම නැතුව 180න් මේ අංශක 45 අඩු කරාම ගන්න පුළුවන් නේ. අයියෝ එක මේ එහෙම පුළුවන් ඔය එහෙමත් ගන්න පුළුවන් මම අර සරල රේඛීය රේඛාවක්නේ 180යිනේ. 180න් 45 අඩු කරාම ඊටු අගය ගන්න පුළුවන්. එහෙමත් පුළුවන් නේ. ඔව් එහෙමත් ගන්න පුළුවන්. හරි අයියේ. හරි එතකොට අපිට මෙන්න මම මෙතන කොටස තියෙන්නේ. මේ කොටස හදලම් පෙන්වන්න ඕනි කියලා ගන්න. ඔයාලට කෙලින් මෙතන මේ කෙලින්ම පේනවා අංශක මෙතන මේ කෝණ දෙක සමාන වෙනවා 45ක් කියලා. මේ රූපේ 45 කියන එක දානවා. ඒ 45 කියන එක දාලා මේ x හොයාගන්න පුළුවන්. හරි මෙතන ඔය කට්ටිය වැදගත්ම දේ වෙන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අඳුනගන්න එක. මේ කෝණ දෙක සමානයි කියලා අඳුනගත්තා නම් ගාන කොට. ඉතින් අපි ඉක්මනට හතරවෙනි ගානට අරය සෙන්ටිමීටර 14ක් වන වෘත්තයකින් කේන්ද්‍රයේ කෝණයේ අංශක 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා වෙන් කර ඇත. එම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. හරි. මේක රූපයක් ඇඳෙනින්. මෙතන අංශක 45යි සෙන්ටිමීටර් 14ක් දිගයි අරය. අනිත් එක ඔය කට්ටිය මෙන්න මේ වගේ ගානක් දකිද්දී බලන්න මෙන්න මෙතන තියෙන්නේ අරයද විස්කම්බයද කියලා. සමහර ගණන් වල අපිට පටලන්නත් එක දෙනවා මෙතන විස්කම්බය කියලා. ඒ හින්දා බලන්න අරයද විස්කම්බයද කියලා. දැන් අපිට නම් මෙතන දීලා තියෙන්නේ අරය කියලා. හරි. මේ 40 වර්ගඵලය අහන්නේ. මට කියන්නේ සම්පූර්ණ වෘත්තයක අරය r වන වෘත්තයක වර්ගඵලය කොහොමද හොයන්නේ? අර කවුරු හරි කියන අන්මියුට් කරලා. අරය r වන වෘත්තයක වර්ගඵලය. 2πr වර්ගය. බලමු තව එක්කෙනෙක්. pi r වර්ගය. හරි πr වර්ගය. හරි. මේකේ වර්ගඵලය අපි හොයන්නේ πr වර්ගය. හරි. ඔකට දැන් මේ ප්‍රශ්නේ ගායෙම තරුවක් දාලා ලියා ගන්න වර්ගඵලය හොයන්න මොකෙන්ද පරිමිතිය හොයන්නේ කොහෙන්ද මොකෙන්ද කියලා. වර්ගඵලය මොකෙන්ද හොයන්නේ? වර්ගඵලය හොයනවා πr වර්ගයෙන්. එතකොට පරිමිතිය නැත්තම් අපි කියනවා මේකේ පරිධිය හොයනවා 2πr ගෙන්. මෙතන පරිධිය හොයනවා අපි 2πr ගෙන්.
මේකත් ගානේ හැපැත්තේ ලියන්නේ. ඒ කියන්නේ කට්ටිය මේ ගානේ හැපැත්තෙන් ඔය කට්ටිය කියන්නේ අලුතින් තීරියක් හෝ අමතක වෙන කෑල්ලක් තියෙනවා නම් සයිඩ් එකෙන් ලියාගන්න. හරි බලමු. අර එන 5R වර්ගය. හරි. මේ එන්නේ කොච්චරකද? සම්පූර්ණ වෘතයක. හරි. දැන් අපිට දීලා තියෙන සම්පූර්ණ වෘත්තයෙන් කොච්චරද? සම්පූර්ණ වෘත්තයෙන් අංශක 45ක් වන කෝණයක කෑල්ලක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ කියන්නේ අංශක 360කනේ. දැන් අපිට හොයන්න ඕනේ අංශක 45ක. මේ πr වර්ගය කියන්නේ 360ක නම් 45ක කීයද? මෙන්න මේ ගත්ත විදිය තේරෙනවද? මෙන්න මේ කෑල්ල. ඔය තේරුණා. හරි. දැන් අපි ආදේශ කරමු. අපිට මෙන්න මෙතන තියලා. මොකද්ද 5 එකේ කියන්නේ? 7න් 22යි. ආදේශ කරමු. 7න් 22 ගුණ කරනවා r වර්ගයෙන්. r කියන්නේ කීයද? 14 කියන්නේ 14 වර්ගයේ වැඩි කරනවා මෙතන සුළුලාම වෙනවා 8න් එකක් කියලා. හරිද? මෙතන සුළුලාම වෙනවා 8න් එකක් කියලා. මේ ඊටු ටික සුළු කරමු. මේ කැලම මෙතනට රයනවා 22 7 කිරීම 14 වර්ගින අපි මොන 14 ගුණ කිරීම 14 කියලා ලියාගන්න. ගුණ කිරීම 8න් 1. එතකොට මේක සුළු කරලා අපි අවසාන උත්තරයට යමු. උත්තරය තියෙනවා 77යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. මේ උත්තරය ආවද හැමෝටම වගේ? ඔව් අයියා. හරි. බලමු. අපැදිලි දැන් තිබ්බොත් අහන්න. හරි. පස්වෙනි ගාන. දී ඇති රූපයේ ABCD යනු උත්තරය ගන්න හැටිද? මේ ඉතින් සරල සුරු කිරීමක් තියෙන්නේ. මම මේක මකලා මේක. අපි දැන් සුළු කරමු. 7න් කමු 4ක් 1යි 4ක් 2යි. මෙතන දෙකෙන් කපන්න පුළුවන් නේ. දෙවරක් 4යි දෙවරක් 7යි. තව කපන්න පුළුවන් මෙතන දෙවරක් 1යි දෙවරක් 2යි. දෙවරක් 1යි දෙවරක් 11යි. ඒතර මෙතන ඉතුරු වෙන 11 වරක් 7 කියන එක. ඒතර අවසන් උත්තරය එනවා 77යි වර්ග සෙන්ටිමීටර් කියලා. ඔය කට්ටිය අනිවාර්යෙන් මෙන්න මේ ඒකකේ දාන්න ඕනේ. ඒ කියන්නේ ගාන මේ සුළු කිරීම මැද නැති වුණත් අවසාන උත්තරේ මේ ඒකකේ තියෙන්න ඕනේ. නැත්නම් හදිසි 77ක් අපි දන්නේ නැහැ මන්ද පොල් ගෙඩිද මුලාද කියලා. ඒ හින්දා අනිවාර්යෙන් මොකද්ද ඒකේ කියලා දාන්නම ඕනේ. හරි ඒක තේරුණා කියලා හිතනවා. පස්වෙනි ගාන. දී ඇති රූපයේ ABCD යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ වේ. ලස්සන වාක්‍යයක් තියෙනවා. ඉරක් ගහගන්න කියලා. ලක්ෂ වේ. AB සමානයි AC සහ ABC සමානයි අංශක 40 නම් BDC හි විශාලත්වය සඳහන්. දැන් මේ වගේ ගාන තියෙද්දි රූපේ දීලා තියෙන දත්ත ටික ලකුණු කරගන්න. AB සමාන AC. AB සමානයි AC ලු. එහෙනම් අඩුයිද? නෑ අයියා හොඳට ඇහෙනවා.
චුට්ටක් වොලියුම් එක වැඩි කරගන්න ඩිවයිස් එකේ. AB සමාන AC. ABC සමාන අංශක 40යි. ABC හරියට කොහොමද බලලා ලකුණු ගන්න ABC කියන අංශක 40යි. නම් BDC හි විශාලත්වය සොයන්න. BDC මෙන්න මෙතන කෝණේ විශාලත්වය අපෙන් අහනවා. හරි මට මුලින්ම කියන්න මේක මේ අපිට වාක්‍යයක් දෙනවා ABCD යනු O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි ලක්ෂ වේ. ඒ කියන්නේ මේක මොන චතුරස්‍රයක්ද? ABCD කියන්නේ. වෘත්ත චතුරස්‍රය. අන්න වෘත්ත චතුරස්‍රය. මට මේ කට්ටිය අහමු කියන්නේ මොකද්ද වෘත්ත චතුරස්‍රයක තියෙන විශේෂ ලක්ෂණේ? අභ්‍යන්තර කෝණය චතුරස්‍රයක තියෙන විශේෂ. පරිපූර්ණ පරිදිය දැනතු ගැන අභ්‍යන්තර කෝණ දෙකක සම්මුඛ කෝණය අංශක 180යි. අභ්‍යන්තර කෝණව කෝණ පරිපූර්ණකයි කෝණ යුගලයක එකතුව අංශක 180යි. 80. ඊට ලක්ෂණය. ඒ කියන්නේ මේ සම්මුඛ කෝණ තියෙන්නේ. මේකට මේක සම්මුඛයි. මේ කෝණ දෙක එකතු කීයක් වෙන්න ඕනද? අංශක 180ක් වෙන්න ඕනේ සහ මේ කෝණයට මේ කෝණේ සම්මුඛයි. ඒ කියන්නේ මේ දෙක එකතු වෙන්නත් ඕනේ අංශක 180යි. හරි. අන්න ඒක මෙන්න මේ ඡේද මේ වාක්‍ය කියවපු ගමන් ඔයාට මතක් වුණා නම් මෙන්න මේක වෘත්ත චතුරස්‍රයක් කියලා ඒක තමයි මරු. ඒක හොයාගෙන තමයි මේ අපිට මේ වාක්‍ය දීලා තියෙන්නේ. එතන කියලා තියෙන අංශක අයියේ මේ අර අංශක 40 එන්න ABC කෝණ නැත්නම් අර සම්පූර්ණම තියෙන එකකද? නෑ මෙතන ABC කියන්නේ මෙන්න මේකනේ. මට මෙන්න මේකනේ ABC මෙන්න මේ කෝණේ අංශක 40. මෙන්න මෙතන කෝණේ. හරිද? හරි. මේ කෝණය තමයි අංශක 40 කියලා කියන්නේ. අංශක 40යි. හරි ඊට පස්සේ අපිට තියෙන AB සමානයි AC කියලා. අපි කලින් ඒවයි ගන්න මෙන්න මේ ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්න වගේ. මොකක්ද උතර ඇවිල්ලා තියෙන්නේ ත්‍රිකෝණ ත්‍රිකෝණයක්ද? සම ද්විපාද ත්‍රිකෝණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කෝණේ 40යි නා අපි දැන් මේ එහා පැත්ත කෝණේ කියන්න ඕනේ 40යි කියලා. හරි. ආයෙත් වෙනවා පළවෙනි ගාන වගේ ගණකට. ABC කියන ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණය විතරක් නෙමෙයි ඕනෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු කීයක්ද වෙන්න ඕනේ? අංශක 180යි. 180ක් වෙන්න ඕනේ අභ්‍යන්තර කෝණ එකතුව. දැනට අපි කෝණ දෙකක් දන්නවා. එක කෝණයක් දන්නේ නැහැ. එතකොට අපිට මේ BAC කියන කෝණේ BAC කියන්නේ මෙන්න මේ කෝණේ තියෙන්නේ. BAC කියන කෝණය අපිට හොයාගන්න පුළුවන් 180න් මේ දන්න කෝණ දෙක අඩු කරන්න. මොනවද දන්න කෝණ දෙක 180 විතර අඩු වෙන්න ඕනේ. මේ 40යි ඊට අනිත් 40යි. ඊතර මෙතනින් එනවා BAC කෝණයගේ අංශක 100ක් කියලා. මේ BAC එක හොයාගත්ත එක තේරෙනවද? BAC කෝණයගේ තේරුම් නැත්නම් කියන්න. තේරුණා අයියේ. හරි. ඊළඟට අපිට දැන් හොයන්න තියෙන්නේ මෙන්න මෙතන කෝණනේ. මෙතන කෝණ හොයද්දී අපි අර Q ලක්ෂණය වැදගත් වෙනවා. මොකද්ද? වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලයක එකතුව අංශක 180. හොඳට මතක තියාගන්න සම්මුඛ කෝණ යුගලයක. ඒ කියන්නේ මෙන්න මේ BAC සහ BDC කෝණේ මේ දෙක එකතු අංශක 180ක් වෙන්න ඕනේ. අපි දැනටම දන්නවා BAC එක කීයද? අපි හොයාගත්තා 100යි කියලා. මේකට එකතු කරන්න ඕනේ BDC තමයි අපිට හොයාගන්න තියෙන්නේ. BDC
මේක සමාන අංශ 180ට. එතන අපිට මේකෙන් හොයාගන්න පුළුවන් BDC ගියගේ අංශක 80ක් කියලා. මම මෙතන කෙලිම උත්තරේ දැම්මා. එහෙම නැත්නම් අපි සුළු කරලා ගමු. සුළු කරලා ගමු. මෙතන එතකොට BDC කියන්නේ අංශ 180න් අඩු වෙන්න ඕනේ අංශක 100ක්. ඒක මෙතනින් එන අංශක 80ක් කියලා. හරිද ඒක ඇල්ල? හරිනම් පොඩි මැසේජ් එකක් හරි දාන්න chat box එකට මොට හරි. අනිත් යන්න. පියන් 6 වෙනි ගානට. ආයතනයකට සේවකයින් පැමිණෙන ආකාර 3 මේ වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද? හරි. මේ අපිට දීලා තියෙනවා වට ප්‍රස්ථාරයක්. මේ වට ප්‍රස්ථාරය කියන්නේ වෘත්ත ප්‍රස්ථාරය. වෘත්ත ප්‍රස්ථාරය. බලමු වෘත්ත ප්‍රස්ථාරයේ අංශක 90ක් වෙන් කරලා තියෙනවා කාටද? මෝටර රථයෙන් යන අයට. එතන අංශක 45ක් වෙන් කරලා තියෙනවා බසෙන් යන අයට. හරි. එතන මට කියන්නේ මේ දුම්රියෙන් යන අයගේ කෝණය අපි කොහොමද හොයාගන්නේ? අපි දන්නවා වෘත්තයක කෝණය කී දෙන්නේ? ඒක ලක්ෂයක් වටා කෝණ එකතු අංශක 360යි. 360. මේ කෝණ දෙක හරි. 360න් මේ කෝණ දෙක අඩු කරනවා. මොකදන 45ක් අඩු කරන්න. එතකොට අපිට මෙතනින් උත්තර එනවා 225. 225ක් කියලා. ඒ කියන්නේ මෙතන කෝණ එනවා 225. දැන් අපෙන් අහන්නේ බසෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද කියලා. නම් මේ දුම්රියෙන් පැමිණෙන කොටස. කොහොමද දන්නේ? දුම්රියට වෙන් වෙලා තියෙනවා 225ක් කෝණයක්. බස් එකට වෙන් වෙලා තියෙනවා 45ක් කෝණයක්. එතකොට කී ගුණයක්ද කියන හොයන්න නම් අපි කරන්නේ මෙන්න 225 බෙදනවා 45යි. 225 බෙදනවා 45යි. අපිට මෙතන උත්තර එනවා 5යි. උත්තර එනවා මෙතන 5 ගුණයක් කියලා. පස් ගුණයක් කියලා උත්තර එනවා. ඒ ගානේ මොකක්ද තේරිත නැතනක් තියනවද? ඒ ගානේ පස්වෙනි ගානේද? හරි. අපි පස්වෙනි ගානේ ඉක්මනින් බලමු. පස්වෙනි ගානේ කියන්නේ ABCD කියන්නේ O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි ලක්ෂයලු. ඒ කියන්නේ මේ ABCD කියන්නේ වෘත්තයේ මත තියෙන ලක්ෂ නම් මේ ABCD කියන එක අපිට කියන්න පුළුවන් මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයක විශේෂ ලක්ෂණයක් තියෙනවා සම්මුඛ කෝණ යුගලයක එකතුව අංශක 180ක් වෙනවා. හරි. එතකොට අපිට දත්ත දීලා තියෙනවා AB සමාන AC කියලා. මේ පාද දෙක සමානයි කියලා. ඒ කියන්නේ ABC කියන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක්නේ. අපි දන්නවා සම ද්විපාද ත්‍රිකෝණයක 80ක් හරි බලමු. සම ද්විපාද ත්‍රිකෝණයක විශේෂ ලක්ෂණය වෙන්නේ සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ ABC කියන කෝණයේ අංශක 40ක් කියලා දීලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ACB කියන්නේ අංශක 40ක් කියලා. අර අපි දෙවෙනි ගානේ කරා වගේ. ඒ වගේ මේ කෝණ දෙක සමානයි කියලා කියන්න පුළුවන් නේ. එතකොට
ත්‍රිකෝණයක කෝණ දෙකක් දන්නවනම් අපිට ඉතුරු කෝණේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මොකද අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කීයද කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව වෙන්නේ අංශක 180යි. ඒතර අපිට හොයාගන්න BAC ව හොයාගන්න පුළුවන් අංශක 180න් අපි මේ දන්න කෝණ දෙක අඩු කරපුවාම මේ කෝණ දෙක එකතු අඩු කරනවා. එතන මෙතනින් අපිට එනවා BAC කියන්නේ 180න් 80ක් අඩු කරපුවාම අංශක 100ක් කියලා එනවා. BC කියන අංශක 100යි. හරි. අන්න අපි අර වැදගත් කැලේට දැන් එනවා. මෙන්න BAC කියන එකේනයි BDC කියන එකේනයි සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ නම් මේ දෙන එකතු කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ BAC සහ BDC කියන කෝණ දෙක එකතුව අංශ 180ක් වෙන්න ඕනේ. එතකොට BAC අපි මෙතන හොයාගත්ත අංශක 100යි කියලා. ධන BDC 180 අපි දැන් හොයාගන්න ඕනේ BDC. මෙතනින් BDC වක්ත කරනවා. එකතු කිරීමේ 100 හැබැත්තර යද්දි අඩු කිරීමේ 100 වෙනවා. මෙතනින් එනවා අංශක 80ක් කියලා. ඒක ඇයි තේරුණාද? යම් 7 වෙනි ගානට දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමානයි AC ද AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E ද වේ. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 14 සහ AD සමානයි සෙන්ටිමීටර් 2 නම් DE හි අගය සොයන්න කියලා තියෙනවා. මෙතන එකපාර මධ්‍ය ලක්ෂ කියලා කියවෙද්දිම මොන වගේ ප්‍රමේයද මතක් වෙන්න ඕනේ? මධ්‍ය ලක්ෂය ආ කරලා කියලා කියනවා. DE ගේ දෙගුණේ BC. හරි ඒක හරි. මං අහන්නේ මෙතනදී අපිට වැදගත් ප්‍රමේයක් තියෙනවා. ඒ ප්‍රමේය කොටසක් තමයි ඔයා කිව්වේ. මොකක්ද මේ ප්‍රමේයට අපි කියන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. කියනවා AB සමානයි AC. yes. මධ්‍ය ලක්ෂ පිළිවෙලින් DE වෙනවලු. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 14යි. AD කියන එක දීලා තියෙනවා සෙන්ටිමීටර් 2යි. AD කියන එක සෙන්ටිමීටර් 2යි. හරි. එතන මධ්‍ය ලක්ෂ ප්‍රමේයය මොකක්ද විශේෂ ලක්ෂණය තියෙන්නේ? පාද සමානයි. මධ්‍ය ලක්ෂණ නෑ. මධ්‍ය ලක්ෂණ මොකද වෙන්න ඕනේ? මේ මධ්‍ය දැන් DE කියන්නේ මධ්‍ය ලක්ෂණේ. ඒ කියන්නේ AB පාදේ මධ්‍ය ලක්ෂය D නම් D මගින් මොකද වෙන්නේ? මේ AB ව සමච්ඡේදන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි සමානයි. ඒ වගේම AC පාදේ මේ කොටසයි සමානයි. ඊට අපිට තව දත්තයක් තියෙන මෙතන AB සමානයි AC කියලා. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ පාද දෙකම සමානයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පාද දෙකම සමාන නම් අනිවාර්යෙන් මේ පොඩි කැලිත් මොකද වෙන්න ඕනේ? ඒවත් සමාන වෙන්න ඕනේ. ඒ කොටස තේරෙනවද? ඒ කිව්ව කැල්ල. ඔව්. ඊතර මෙන්න මේ පොඩි පාද ටිකම මොකද වෙන්නේ? සමාන වෙනවා. ඊට පස්සේ තව දීලා තියෙනවා AD සමානයි සෙන්ටිමීටර් 2යි. කියන්නේ AD සමානයි සෙන්ටිමීටර් 2 ගන්න AD 2යි DB 2යි AE 2යි EC 2යි. ඊට පස්සේ අපිට තව දත්තයක් දීලා තියෙනවා පරිමිතිය සෙන්ටිමීටර් 14යි. පරිමිතිය සෙන්ටිමීටර් 14යි. මොකක්ද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියන්නේ මෙන්න මේ වටේ දිගනේ. ඒ කියන්නේ වටේ දිග. දැන් අපි දන්න මෙතන AB පාදෙත් දන්නවා AC පාදෙත් දන්නවා. එහෙනම් අපිට BC පාද හොයාගන්න බැයිද? පුළුවන්. BC පාද හොයාගමු. සෙන්ටිමීටර් 14ක් දීලා තියෙනවා. ඒක අඩු කරන්න. සෙන්ටිමීටර් මෙතන එකතු කියේ
2 4 6 8. ඉතින් ඒක අඩු කරනවා 8. එතන මෙතන කියනවා සෙන්ටිමීටර් 6ක් කියලා. මේ BC පාදේ අපිට එනවා සෙන්ටිමීටර් 6ක් කියලා. මේකගේ සෙන්ටිමීටර් 6යි. අන්න අර ඉස්සෙල්ලා කිව්ව මධ්‍ය ලක්ෂණයේ වැදගත් ලක්ෂණය දැන් මෙතනට එනවා. මොකද්ද කියන්නේ? BC පාදයට මාගේ DE. ඇහුණා කියන්නේ BC පාදයෙන් භාගයක් මේ DE. D අන්න හරි. ඒ කියන්නේ මේ තුන්වෙනි පාදයේ වගේ භාගයක් තමයි මේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් BC පාදයේ සෙන්ටිමීටර් 6යි නම් DE කියන්නේ කීයද? මේකේ භාගය. කීයද? සෙන්ටිමීටර් 3යි. 3යි. සෙන්ටිමීටර් 3යි. මෙතන සෙන්ටිමීටර් 3 ගත්තද? මම දැන් උත්තරයක් දාලා දුවා හොඳයි. ඔව්. එතන එතකොට ඔය කට්ටියට මෙන්න මෙතන සෙන්ටිමීටර් 6ක් මෙයා සෙන්ටිමීටර් 6ක් කියලා හොයාගන්න එකට ලකුණක් හම්බ වෙනවා සහ මෙයා 3ක් කියලා හොයාගන්න එකට තව ලකුණක් හම්බ වෙනවා. එතකොට ඔකට මේ රූපේ දත්ත දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ රූපේ දත්තේ දාලා මෙතන උත්තරය යන්න මේ DE පාදය කියන්නේ කීයද? සෙන්ටිමීටර් 3ක් කියලා. හරි අපි යන් 8 වෙනි ගානට. මෙතන කියනවා ලඝු ගණක ආකාරයෙන් දක්වන්න කියලා. මොකක්ද ලඝු ගණක කියන්නේ? ලඝු ගණක කියන්නේ ඒක අනේ කිව්වේ 7 වෙනි ගානද? හරි අපි මේ 8 වෙනි ගාන කරලා 7 වෙනි ගානට යන්නේ. හරි. මේක දැන් අපිට දක්වන්න කියන ලඝු වලින්. ඒ කියන්නේ ලඝු කියන්නේ මෙන්න මේ බලය නිකන් උක්ත වෙනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. හරි අපි බලමු දැන් මෙහෙමයක් කොහොමද ලියන්නේ කියලා. මුලින්ම මට කියන්න 5යි 6යි බිඳුවයි. මේ මොකද්ද? අපි මෙන්න 10ට කියනවා මෙයාට කියනවා අපි පාදය කියලා. මේකට කියනවා අපි දර්ශකය. දර්ශකය. පාදය සහ දර්ශකය. හරි. ඒතර අපි දැන් මේ ලඝු කරනවා කියලා මෙන්න මේ දර්ශකය නිකන් උක්ත වෙනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. සරලව කිව්වොත්. හරි. බලමු එහෙනම්. මුලින්ම මේ කියනවා ලඝු කියලා ලොග් කියලා කෑල්ල එනවා. ඊට පස්සේ මේ G ගාවට එනවා මේකේ පාදය. මේකේ පාදය කීයද? 10යි. 10යි. පාදය 10යි. ඊට පස්සේ අපි කාවද දැන් හොයන්නේ. හොයන්නේ මෙන්න මේ සංඛ්‍යාව කියන්නේ 2.27. මේක සමානලා මේකේ දර්ශකයට. 0.3යි 5යි 6යි බිංදුව. හරි. ඊට පස්සේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙහිම උත්තර තිබ්බත් හරි. තව මෙන්න මේ ලඝු 10 කියන එක ලඝු 10 පාදයට කියන එක අපි මේක LG කියලා සංකේතවත් කරනවා. මේ 10 අයින් කරලා LG කියලා සංකේතවත් කරනවා මේක. මේක LG 2.27 සමානයි 0.3යි 5යි 6යි බිංදුව. මේ ක්‍රම දෙකෙන් එකට තිබ්බා දෙකම හරි. හරිද ගාන? මම හිතනවා හරියටි කියලා. හරි. හරි. කෙනෙක් අහලා තිබ්බා මෙතන 7 වෙනි ගාන වෙන්න ඕන මම හිතනවා අය හදමු කියලා තිබ්බේ. ආයම් 7 වෙනි ගානට. ඔකට ඕන් ප්‍රශ්නයක් අහන්න මොකද ඔය කට්ටියගේ අවසාන දවස් ටිකනේ. තියෙන ප්‍රශ්නයක් අහලා නැති කරගන්න අපිට පුළුවන් විදියට මේක ඉස්සරහට කරගෙන යන්න. දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමානයි AC ද
AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂයන් පිළිවෙලින් D සහ E ද වේ. ඒක එතන නවත්තමුකෝ. කියනවා AB සහ AC සමානයිලු. සහ මේ DE කියන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂය D ලු. මොකද්ද මධ්‍ය ලක්ෂය කියන්නේ? මධ්‍ය ලක්ෂයෙන් තමයි ඒ පාදය සමච්ඡේදනය වෙන තැන. ඒ කියන්නේ AB ගේ මධ්‍ය ලක්ෂය D නම් D මගින් මේ පාදෙ මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේ AD කියන කොටසයි BD කියන කොටස මොකද වෙන්නේ? සමාන වෙන්න ඕනනේ. ඒ වගේම AC පාදයට AC පාදයේ දීලා තියෙනවා AC පාදයේ මධ්‍ය ලක්ෂය E ලු. මධ්‍ය ලක්ෂය E ලු. ඒ කියන්නේ E ගෙන් මේ AC පාදය සමච්ඡේදනය වෙන්න ඕනේ. නේද? ඒ කියන්නේ AE සහ AC කියන කෑල්ල සමාන වෙන්න ඕනේ. මේ AE සහ AC කෑල්ල සමාන වෙන්න ඕනේ. හරි. සහ අපිට මෙතන දීලා තියෙන AB සමාන AC කියලා. කියන්නේ AB පාදයයි AC පාදයයි සමානයි නම් අනිවාර්යෙන් මේ මධ්‍ය ලක්ෂයෙන් සමච්ඡේදන වුණාට පස්සේ මේ කෑලි එකිනෙක සමාන වෙන්න ඕනේ නේද? එකිනෙක සමාන වෙන්න ඕනේ. හිතනවා තේරුණා කියලා. ඔව් තේරෙනවා. අපිට තියෙනවා AD කියන්නේ සෙන්ටිමීටර 2යිලු. AD කියන්නේ සෙන්ටිමීටර 2යි. ඒ කියන්නේ AD 2යි නම් DB වෙනවා 2යි, AE වෙනවා 2යි, EC වෙනවා 2යි. හරි. යන් ඊළඟ ලක්ෂණ. ඊට පස්සේ දීලා තියෙන අපිට පරිමිතිය සෙන්ටිමීටර 14ක් කියලා. පරිමිතිය සෙන්ටිමීටර 14ක්. ඒ කියන්නේ මේ පරිමිතියෙන් අපි මේ වටේ දිග සරලව කිව්වොත් පරිමිතිය කියන්නේ හරි. ඒතර පරිමිතිය අතර අපිට මෙන්න මේ BC කියන දිග හොයාගන්න පුළුවන් නේද? BC දිග හොයාගන්න පුළුවන් නේද පරිමිතිය? කොහොමද BC දිග හොයාගන්නේ? අපිට BC දිගෙන් BC දිග හොයාගන්න පුළුවන්. මේ පරිමිතියෙන් අඩු කරනවා අපි දැනට දන්න ටික. මේක තොරනද 2 ධන 2 ධන 2 ධන 2. මෙතන එනවා BC කියන්නේ සෙන්ටිමීටර් 6ක් කියලා. හරි. දැන් ඇයි අපි මේ ගන්න BC හොයාගත්තේ? BC හොයාගත්තේ ඇයි? දැන් අපි මේක දන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඇසුරේ යන්නේ කියලා. ඒතර මධ්‍ය ලක්ෂය පිළිවෙලින් කියලා කියද්දී ඔයාලට මතක් වෙන්න ඕනේ මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඇසුරෙන් එන්න ඕනේ කියලා. හරි. ඒ කියන්නේ මොකද මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ එක ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? මේ තුන්වෙනි පාද වගේ භාගයක් තමයි මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව වෙන්නේ. ඒ කියන්නේ අපිට BC ව හොයාගත්තා නම් BC ගෙන් භාගයක් DE කියලා කියන්න පුළුවන්. අපි දැන් මෙතන BC ව හොයාගත්තා. BC කියන්නේ සෙන්ටිමීටර් 6යි. එතන අපි කොහොමද DE හොයන්නේ? D අපිට හොයාගන්න පුළුවන් මේ BC වගේ භාගයක්. ඒ කියන්නේ 6.2යි සෙන්ටිමීටර් 3ක් කියලා එනවා. මොකක්ද තත් ඒක තේරෙනවද? හරි. ඊළඟට නවවෙනි ගණන. ඔකට මොකද ජ්‍යාමිතිය එහෙම ජ්‍යාමිතියට ආස නැද්ද? ජ්‍යාමිතිය කියන්නේ පේපරේ වැඩිම ලකුණු කොටසක් වෙන කෑල්ලනේ. හරි යන්න වෙන ගන්නට. සුනිල් නේවාසිකාගාරයක නැවතී සිටි සුනිල්ගේ උපන්දින උත්සවයකට ඔහුගේ පියා සහ සොයුරන් දෙදෙනාට පමණක් සහභාගී වනු ඇත. පියා සහ සොයුරන් දෙදෙනා පමණක්. එකිනෙකට වෙනස් වේලාවලදී එම තිදෙනා පැමිණෙන්නේ නම් සහ ඔවුන් අතුරින් ඕනෑම අයෙකු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාවය සමාන නම් ඔහුගේ සොහොයුරෙකු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාවය සොයන්න කියලා තියෙනවා. හරි. දැන් මම මෙතන ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? මෙතන ඔක්කොම කී දෙනෙක් ඉන්නවද?
මෙතන ඔක්කොම පිරිස ඉන්නවා කී දෙනෙක්ද? හරි බං. ඔක්කොම පිරිස ඉන්නවා කී දෙනෙක්ද? 3 දෙනෙක්. 3 දෙනෙක් ඉන්නවනේ. සහ මෙතන වැදගත් දේ සොහොයුරන් දෙදෙනෙක් ඉන්නවනේ. සොහොයුරන් ඉන්නවා දෙදෙනෙක්. සහ මෙතන කියනවා ඕනෑම අයක පැමිණීමේ සම්භාවිතාවය සමානයිලු. ඒ කියන්නේ නිකමට හිතුවොත් ඒතර එක්කෙනෙකු පැමිණීමේ සම්භාවිතාවය සමාන නම් කොහොමද ගන්නේ? ඒ කියන්නේ 3න් එකක්නේ. 3 එකක් තමයි ඒ කියන්නේ. දැන් මෙතන වැදගත් වෙන්නේ සොහොයුරන් කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙන්නේ. ඒතර ඒ දෙන්නගෙන් කවුරුවත් කොහොම හරි සොහොයුරෙක් නෙන්නේ. ඒ කියන්නේ කීයක් වෙන්න ඕනද? 3න් 2ක් වෙන්න ඕනේ. අයි තුනෙන් දෙකක් කියලා අහන්නේ දැන් එක සර්වර් එකේ නෝනේ කියලා අහන්නේ ඉතින් තුනෙන් එකක් වෙන්න බෑද? හරි නෑ හරි. ඒ කියන්නේ ඔහුගේ සොහොයුරෙකු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාවයනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මෙහෙමද මෙතන ඉන්නවා පියා ඉන්නවා. සහ මෙතන සොහොයුරන් දෙන්නයි ඉන්නවා කියලා හිතමුකෝ. මුළු පිරිස කීයද? මුළු පිරිස ඉන්න 3ක්. මුළු පිරිස ඉන්න 3ක්. හරිද? මේ දැන් සොහොයුරන් දෙදෙනාගෙන් කවුරු මුලින්වත් අපි කියන්නේ සොහොයුරා එනවා කියලාද? මෙතන සොහොයුරෙක් ආවට මෙතනින් අපි කියන්නේ නැහැ පියා එනවා කියලා. සොහොයුරා આવොත් අපි කියන්නේ සොහොයුරා එනවා. දැන් කියන්නේ දෙන්නයි කවුරුවත් සොහොයුරෙක් එනවා කියන්නේ. හරිද? කියන්නේ මුළු පිරිස 3 දෙනෙක් ඉන්නවා. අපි තුන් කියන්නේ පියා විතරක් එනවා කියලා. පියා තමයි මුලින් එන්නේ. පියා මුලින් එනවා නම් මේ 3 දෙනාගේ එක්කෙනෙක් නෙවෙන්න ඕනේ පියා. ඔව්. හරිනේ. ඔව්. ඊට පස්සේ අපි වෙන සොහොයුරන්. අපි හිතමු දැන් එක්ක මේ සොහොයුරා එනවා කියලා මෙහි සොහොයුරා. දෙන්නගෙන් කවුරු ආවත් අර ඉන්න පිරිස කියන්නේ සොහොයුරෙක් එනවා කියලා කියනවා. ඔව්. ඒ කියන්නේ මෙයා එන එකයි මෙයා එන එකයි මුළු දෙකේම එකතු කීයක් එනවද? 0න් 2යි. ඔව්. සොහොයුරගේ පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාවය. ඔව්. තේරුණාද? ඔව් තේරුණා. නැත්නම් අපි තව විදිහකට බලමුකෝ. අපි නිකන් සොහොයුරන් දෙදෙනා මලක් වගේ දාමු. මල් දෙකක්. පියා දාමු ගහක් කියලා. දැන් තේරෙයි. දැන් මට කියන්නේ ගහක් වීමේ සම්භාවිතාවය මොකද්ද? කී දෙන්නේ? 3න් 1යි. 3 1යි. මලක් වීමේ සම්භාවිතාවය 3න් 2යි. 3න් 2යි. මේ උත්තරේ කීයද? 3න් 2යි. 3න් 2යි. Thank you. අයියේ හරි. ඔව්. මුළු පිරිසට මේ සුනිල් අයත් වෙන්නේ නැද්ද? නෑ. මේ වන්න සුනිල් නැවතිලා ඉන්න කෙනෙක්. හරිද? එතකොට එයාගේ පියා සහ සොහොයුරන් දෙදෙනාට තමයි මේ එන්නේ. ඒ කියන්නේ මේ උත්සවයට එන්නේ දෙන්නනේ. ඒ කියන්නේ සුනිල් කියන්නේ ඇතුළට එක්කෙනා. ඊට පස්සේ බලන්න මෙතන මේ එකිනෙකට වෙනස් වෙලාට උන් තිදෙනා පැමිණෙන්නේ නම්. එතන මේ කී දෙනෙක් ගැනද කතා වෙන්නේ? 3 දෙනෙක් ගැන. 3 දෙනෙක් ගැනනේ. 3 දෙනා ගැන කතා වෙන්නේ. එතකොට සුනිල් කියන එක්කෙනා මේකට අයිති වෙන්නේ නැහැ. හරි අයියේ. thank you. හරි. යන්න හරියන්ට. රූපයේ දැක්වෙන වෘතයේ AB විශ්කම්භයක්ගේ දිය තොරතුරු අනුව ABC හි විශාලත්වය සොයන්න. AB විශ්කම්භයද ABC ගේ විශාලත්වය. ඔය වෘත ගැන කතා කරලා තවත් එක වැදගත්ම දේ තමයි මෙන්න මේ විශ්කම්භය කියන කතාව. විශ්කම්භය AB විශ්කම්භය. දැන් මෙතන බලන්න කෝණ ගැන. අපි දැන් පද හොයන්න ඕනේ ABC කෝණනේ. ABC කියන්නේ මෙන්න මෙතන කෝණේ පා ගන්න. ඊට අපිට වැදගත් වෙන්නේ මොකද්ද? AB කියන්නේ විශ්කම්භය. හරි. දැන් මෙන්න මේ AB කියන විශ්කම්භයෙන් පරිධිය මත ආපාතනය කරලා තියෙන කෝණය. AB කියන විශ්කම්භයෙන් පරිධිය මත ආපාතනය කරලා තියෙන කෝණය.
අපි මෙන්න මේ කෝණයට විශේෂ නමක් කියනවා. මොකක්ද ඒ? මොන කොණ්ඩයි? මෙන්න මෙතන AB කියන විස්කම්බේ මෙන්න මෙතන ආපතන මෙන්න මේ කෝණේ තියෙන්නේ. අංශක ACB හරි. අංශක 90ක් වෙන්න ඕනේ. අපි මේකට කියනවා අර්ධ වෘත්තයක කෝණයක් කියලා. අර්ධ වෘත්තයක කෝණේ කියන අංශක 90ක් වෙනවා. ඔන්න එතන මෙන්න මේ AB කියන විස්කම්බේ අපිට මෙන්න මේ දත්ත අපි හොයාගත්තා. ඊළඟ අපිට දත්තයක් දීලා තියෙනවා BDC කියන කෝණ. මෙන්න මේ කෝණය අංශක 40යි කියලා. අංශක 40. හරි. දැන් බලන්න හොඳට මේ BDC කියන කෝණේ හැදිලා තියෙන්නේ මොන ලක්ෂ දෙක මගින් ආපාතනය වෙලාද? මෙන්න මේ BC කියන ලක්ෂ දෙකෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය තමයි මේ අංශක 40 කියන්නේ. ඒ වගේම මේ BC මගින් තවත් කෝණයක් ආපාතනය කරලා තියෙනවා A කියලා. මෙන්න ඒ පරිධිය මතම ඒ ලක්ෂය ආපාතන කරලා තියෙන කෝණයක්. හරි. එතකොට මෙතන කෝණේ කීයද වෙන්න ඕනේ? අංශක 40යි. ඇයි 40 වෙන හේතුව? එකම ඛණ්ඩයේ කෝණ නිසා. අන්න හරි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඒ කියන්නේ මෙතනත් වෙන්න ඕනේ අංශක 40යි. සුපිරි. හරි. දැන් ඉතින් මේ ගාන ඇති දෙයක් නැහැ. මොකක්ද දැන් තියෙන්නේ? පේනවා ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා. ABC දෙන්තර කෝණ ත්‍රිකෝණ අපි පාද දෙක කෝණ දෙකක් දන්නවා. එන එක කෝණයක් හොයාගන්න තියෙන්නේ. මොකද කරන්න ඕනේ? ඒ කෝණයක අභ්‍යන්තර කෝණ එකතු කරනවා. ඔව්. හරි. එකතු කීයද? 180ට සමාන කරන්න. ඒ කියන්නේ 40 ධන 90 ධන ABC සමාන වෙනවා අංශක 180. අයියා අංශක 40ක් අඩු කරත් උත්තරය හරියන්නේ. ඔව්. ඒ කියන්නේ එහෙමත් කෙලින්ම ගන්න පුළුවන්. දැන් අපිට මෙතන දන්නවා අංශක 90යි කියලා. ඒ කියන්නේ ඊතුරු කෝණ දෙකත් අනිවාර්ය වෙන්න ඕනේ කියද්ද? 90ක් වෙන්න ඕනේ. 90න් 40 අඩු කරලා ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අංශක 50ක් කියලා එනවා. මම දැන් කට්ටිය උත්තරේ දාලා තිබ්බා. හදබය මරු. ඒක මොකක් ප්‍රශ්නයක් තියෙනවද? කොහේ හරි දැනක? නෑ. මම මේ කට්ටිය chat එකට දාන ඒවා බලලා තමයි ඉස්සරහට යන්නේ. මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් මේ අන්මියුට් කරලා හරි අහන්න. ඊළඟට පතුලේ විස්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 352යිලු සිලින්ඩරයේ උස සොයන්න කියලා තියෙනවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කට්ටියට අමතක වෙන්න තරම්. මොකද්ද සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵල හොයන සූත්‍රය? 25RH 2πRH. හරි. එතකොට 2πRH ගේ අගේ කීයද වෙන්නේ? කීයට සමාන වෙන්න ඕන මේක? 352ට. දැන් ආදේශ කරමු. 2 π කියන්නේ 7න් 22යි. අන්න මම ඉස්සර අර කිව්ව මම කියවනේ මෙතන හරියට බලන්න ඕනේ කර. අපිට කලින් ගන්න තිබ්බේ කොයි ගන්න. මෙතන තිබ්බේ අරය කියලා නේ. මෙතන තිබ්බේ අරය කියලා. ඒ සිහියෙම ඇවිල්ලා මෙතන දැම්මොත් අරයට සෙන්ටිමීටර් 14යි කියලා එතනින්ම ගාන ඉවරයි. එහෙනම් උතර බලන්න විස්කම්භය දීලා තියෙන අරයක් දීලා තියෙන්නේ කියලා. විස්කම්භය කියලා තියෙනවා සෙන්ටිමීටර් 14යි. එහෙනම් අරය කීයද මේකේ? අර කීයක් දෙන්න ඕනේ? 7යි. 7යි. අර සෙන්ටිමීටර් 7යි. R අපිට h තමයි හොයාගන්න ඕනේ මේක සමාන 352යි. මෙතන 7ට 7 සුළු වෙනවා. අපිට මෙතන h හොයාගන්න පුළුවන්. 352 බෙදන්න ඕනේ 2 ගුණ කිරීම
22කින්. අට මට මේක සොල් කරලා උත්තරේ කියන්න. 8 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 8ක් කියනවද? මම හිතන 8ක් කියන එක තියෙනවා මම උත්තරේ දානවා. මම හැදුවේ නෑ ඒක. සෙන්ටිමීටර් 8ක්. හරිද මේ ගැන මොකක් හරි තේරෙන්න තැනක් තියෙනවද? එහෙනම් අපි යන් ඊළඟ ගානට. දී ඇති වෙන් රූපේ A ඡේදන B dash පෙදෙස අරය ගත්තේද? එතන අරය ගත්ත අපි පතුලේ විස්කම්බය කියලා දීලා තියෙනවානේ සෙන්ටිමීටර් 14ක්. විස්කම්බය කියන්නේ මොකද්ද? විස්කම්බය කියන්නේ මෙන්න මේ වගේ වෘතය තියෙනවා. වෘතයේ කේන්ද්‍රය හරහා පරිධිය යා කරන රේඛා. කේන්ද්‍රය හරහා. ඒ කියන්නේ මේ අරයන් දෙකක් තමයි විස්කම්බය කියන්නේ. මේ අරයන් දෙක එකතු තමයි විස්කම්බයක් කියන්නේ. ඒ කියන්නේ විස්කම්බය 14යි නම් මේ එක අරයක් කීයක් වෙන්න ඕනද? 7ක් වෙන්න ඕනනේ. හරිද? දර්ශනයට ඒ ඡේදන B dash පෙදෙස අඳුරු කර දක්වන්න. ඒ ඡේදන B dash කොහොමද ගන්න? හරි. මුලින්ම අපි අහුණු කරගමු B dash අනේ ඒ ලකුණු කරගමු. මෙන්න ඒ. ඒ කියන එක මම කොළ පාටින් මේවා කරා. ඊට පස්සේ අපි ලකුණු කරගන්න ඕනේ B dash. B dash කියන්නේ මොකද්ද? B ට හැර අනිත් අයිති නැති එක. ඒ කියන්නේ ඒක B හැර අනිත් ටිකනේ. ඒකේ පාඩ වෙන. පාඩ කරගත්තා. එතකොට ඡේදනය නෙමෙයි බලන්න මෙතන තියෙන ඡේදනය. ඡේදනයක් කියන්නේ මේ දෙපැත්තෙම කැපිච්ච කෑල්ල. ඒ කියන්නේ කවුද? කියන්නේ මෙන්න මේ එක්සයි AB ඔව් B නැතුව ඒ කොටස නෙවන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටස. පාට වෙන්න ඕනේ. මෙන්න මේ කොටස පාට වෙන්න ඕනේ. හරිද? හරිද? හරි. ත්‍රිකෝණමිතිය. cos θ කියන්නේ 0.4 නම් දී ඇති මිනුම් අණුව PQR ත්‍රිකෝණයේ PQ පාදයේ දිග සොයන්න කියලා තියෙනවා. PQ පාදයේ දිග. මොකද්ද ළමයි cos θ කියන්නේ? cos θ කියන්නේ මොකද්ද? කොස්ටියට සමානයි බද්ධ පාදයේ බෙදීම කන්නේ කර්ණය. cos θ කියන්නේ බද්ධ පාදයේ බද්ධ පාදයේ බෙදන්න ඕනේ කන්නේ කාරණේ. ඔය මතක් කරමු sin θ කියන්නේ මොකද්ද? දෙවිදීම කරා. පද බෙදීම බද්ධ සම්මුඛ පාදයේ බෙදීම කරේ සම්මුඛ සම්මුඛ පාදයේ බෙදීම කන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණය. ඔහොම කියන්න බලන්න tan θ සම්මුඛ සම්මුඛ පාදයේ පද බෙදීම දෙවිදීම බද්ධ පද. බද්ධ පාදයේ බද්ධ දැන් අපි මෙතන කියලා දෙන්නේ cos θ ගැන. හරි. දැන් මේ ත්‍රිකෝණයට එන්නේ. PQR කියන ත්‍රිකෝණේ මෙන්න මෙතන තියෙන θ. මට කියන්න මේ θට සම්මුඛ පාදය මොකද්ද? සම්මුඛ පාදේ QR P සම්මුඛ පාදය වෙනවා QR. එතකොට බද්ධ පාද වෙනවා PQ PQ. කර්ණය වෙනවා PR PR. අපිට දැන් තියෙන්නේ cos θ කියන්නනේ. cos θ අපිට දීලා තියෙනවා 0.4යි කියලා. එතන මට මේ ත්‍රිකෝණය ඇසුරෙන් කියන්නේ කොහොමද අපිට cos θ කොහොමද ලියන්න බලන්න. cos θ ගාගේ
බද්ධපාද ත්‍රිකෝණය අතරින් මට කියන්න. බද්ධපාදය කියන්නේ මොකද්ද? PQ Q. PQ බෙදීම 10යි. කර්ණය කියන්නේ PR PR. මේක අගේ කීයක් කියලා කියන්නේ? 10යි. කියන නැහැ. කොස්ටිට අගේ මේ කීයද කියලා තියෙන්නේ? දශම 4යිනේ. දශම 4 කියන එකට භාගයක් විදිහට කොහොමද ලියන්නේ? දශම 4 ලියන්නත් පුළුවන්. මේක අපිට ලියන්න පුළුවන් 10න් 4යි කියලා. ලියන්න පුළුවන් නේ? ඔය ලියන්න පුළුවන්. එතකොට PQ එක අපි දන්නේ නැනේ. PQ තිබ්බ. PQ දීම PR දන්න සෙන්ටිමීටර 10යි කියලා සමානයි 4 බෙදීම 10යි. දැන් මෙතනින් PQ හොයාගන්න පුළුවන් මේ 10ට 10 සුළු වුණාම. PQ වෙනවා සෙන්ටිමීටර් 4ක් කියලා. PQ වෙනවා සෙන්ටිමීටර් 4ක් කියලා. එතන අපි හොයාගත්තා නේද? PQ කියන්නේ සෙන්ටිමීටර් 4යි. අයියේ ඔව්. එහෙම නැත්නම් මේ 0.4 10න් වැඩි කළා අර දශම ස්ථානය මේ පිටිපස්සට බයිනනේ. එහෙම ගන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ ඔය කට්ටිය මේ කොහොමද මේක සුළු කරන පියර මම මේ ලේසි වෙන්න වගේ කිව්වේ මෙතන 10න් 4 දාගත්තොත් ලේසි වෙයි කියලා. මේ දශම 4 තියා හැදුවොත් මේ ප්‍රශ්නයක් නැහැ. කොහොමද මෙතන අවසන් උත්තරේ 4. මොකද්ද? අයියේ ගාන පොඩ්ඩක් මුන්නේ හදන්න කොහොමද? මුලි දන්ද? ඔව් මේ මම මුලින් කියපු කැල තේරෙනවද? cos θ කියන්නේ මොකක්ද කියලා? sin θ කියන්නේ මොකක්ද? tan θ කියන්නේ මොකක්ද කියලා? හරි. ඒතර අපිට දැන් මෙතන තියෙන්නේ cos θ ගන්නේ. cos θ ගගේ තමයි දශම 4ක් කියලා දීලා තියෙන්නේ. හරි. දැන් අපි cos θ ගගේ බලමු මෙන්න මේ ත්‍රිකෝණය අසුරේ. cos θ කියන්නේ මොකද්ද? බද්ධපාදයේ බෙදීම කර්ණයනේ. cos θ කියන්නේ බද්ධපාදයේ බෙදීම කර්ණය. හරි. එතකොට මේ θ ට අනුව බද්ධපාදය වෙන්නේ මොකද්ද? PQ කර්ණය වෙන්නේ PR නේ. ඔව් මෙන්න මේකේ අනුපාතය සමාන වෙන්න ඕනේ 0.4ට. දැන් අපි දන්නගේ ආදේශ කරමු. PQ බෙදෙන PR කියන්නේ සෙන්ටිමීටර් 10 සමානයි 0.4යි. හරස් ගුණ කරන්න මෙතනින් එනවා PQ සමානයි 0.4 ගුණ කිරීම 10 සෙන්ටිමීටර් 4ක් කියලා එනවා PQ. PQ කියන සෙන්ටිමීටර් 4යි. හරි හරිනේ? එතකොට අපිට කෙලින් මෙන්න PQ පාදයේ දිග ඇවිල්ලා තියෙනවා 4යි කියලා. හරි. ඊට පස්සේ නිකන් හිතන්නකෝ බැරි වෙලාවකට අපි කියන්නේ QR හොයන්නයි කොහොමද හොයන්නේ? QR පාදයේ දිග හොයන්නයි කියලා කොහොමද කරන්නේ? අපිට දත්තේ දීලා තියෙනවා cos θ. හරි. PQ පාදයේ දිග හොයන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි හිතමු මේකෙම කොටසක් තියනවා කියලා QR හොයන්නේ කියලා. කොහොමද අපි QR හොයාගන්නේ? බෙදෙනවා මම අමතරව දෙයක් කියන්නේ. මොකද්ද? tan θ වලින්නේ බෑ. මොකද tan θ වලට යන්නත් පුළුවන්. බෑ tan θ වලට යන්න බෑනේ. අපි tan θ වලට යන්න tan θ ගගයක් දන්නේ නැහැනේ. ඒත් tan θ යන්න බෑ එකපාරට. මේක මොන ත්‍රිකෝණයක්ද? බලමු මම පේන්නේ මොන ත්‍රිකෝණයක්ද? ඍජුකෝණ ත්‍රිකෝණය. ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණය ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක මොකද්ද පාද උත්තරයේ සම්බන්ධතාවය? පාද අතර. මොන ප්‍රමේයද දාන්න පුළුවන්? අපිට මේ පයිතග්‍රස් සම්බන්ධය දාන්න පුළුවන් නේද? පුළුවන්. ඒ කියන්නේ මගේ මේ අමතර කැලක් කියන්නේ අපි මේ වගේ PQ පාදේ හොයලා අය QR හොයන්න වගේ කිව්වොත් එහෙම මේ ත්‍රිකෝණයට දානවා අපි පයිතග්‍රස් සම්බන්ධය. ඉතින් කියන මොකද්ද පයිතග්‍රස් සම්බන්ධය කියන්නේ? පයිතග්‍රස් සම්බන්ධය කොහොමද ලියන්නේ? කර්ණයේ බලය සමානයි කාරණේ පාදයේ වල එකතුව. PQ වර්ගයේ දන QR
right. එතන මේක සුවල් අපිට හොයාගන්න පුළුවන් QR පාදයේ දිග. හරි. එතකොට දැන් මේ ටිකම තේරුණාද? ඔය තේරුණා. තියන්න 14 ගණනට. දී ඇති රූපයේ ABC සහ D ලක්ෂ කේන්ද්‍ර වෘත්තය මත පිහිටා ඇත. DC පාදය E තෙක් දික් කර ඇත. දී ඇත් තොරතුරු අනුව BCE විශාලත්වය සොයන්න. අන්න අර වගේ ප්‍රශ්නයක්. ABCD ලක්ෂ කේන්ද්‍රය වෘත්තය මත පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ආයෙත් මොකක්ද ABCD කියන්නේ මොකද්ද? මොන චතුරස්‍රයක්ද? ඔව්. වෘත චතුරස්‍රයක් වෙනවා. ඊට පස්සේ DC පාදයේ E තෙක් දික් කර ඇත. DC පාදයේ E තෙක් දික් කරලා තියෙනවලු. BCE එන්න මේක එතන වගේ තමයි හොයන්න කියන්නේ. අයි බලමු දැන් පියවරෙන් පියවරට යන්න. මට කියන්නේ වෘත්ත චතුරස්‍රයක තව ලක්ෂණයක් තියෙන පාදයක් දික් කිරීම සම්බන්ධයෙන්. කොහොමද ඒක? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ ප්‍රතිපදාවට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ වෘත්ත චතුරස්‍රයනේ. වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. කියන්නේ මෙන්න මේ කෝණය සමානයිලු ඒ අභ්‍යන්තර සම්මුඛය. මේකේ අභ්‍යන්තර කෝණයනේ මේ කෝණය. මේකට සම්මුඛ වෙන්නේ මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ කෝණය. ඒ කියන්නේ DAB කෝණය. DAB කෝණය තමයි එතන BCE ට සමාන වෙන්නේ. ඒක පැහැදිලිද? ඔව්වයි. ඒ කියන්නේ අපිට මොකද්ද? මෙන්න මෙතන BCE හොයාගන්න නම් අපි මෙතන DAB ගගේ හොයාගත්තා නම් හරිනේ. DAB ගගේ හොයාගන්නවා කියන්නේ එයා BCE ට සමානයි. ඔව්. අපි දැන් එහෙනම් බලමු කොහොමද මේ DAB හොයාගන්නේ කියලා. අර DAB 110 බෙදුවම හයිනේ. 110 කින් බෙදන්න ඕන. දෙකෙන් අයි දෙගුණයක් වෙනනේ. හේතුව මතක නැහැ. කේන්ද්‍රය මත ආපාදිත වන පරිදි ප්‍රතාපතුම මේ දෙගුණ. හරි. ඒ කිව්ව එක තමයි හේතුව. ඒ කියන්නේ ඔය කට්ටිය සාමාන්‍යයෙන් මේ පළවෙනි පේපරේ ලිව්වත් කමන්නේ දෙවෙනි පේපරේ අනිවාර්යයෙන්ම ලියන්න ඇයි අපි මෙහිම ගන්න කියලා. හේතුවත් එක්කම ලියන්න වරහන් ඇතුලේ. මෙන්න මේ හේතුව හින්දා තමයි අපි මෙහෙම ගත්තේ කියලා. මොකද ඒ හේතුවට ලකුණු වෙන් කරලා තියෙනවා. හරි. මොකද නැත්තම් අපිට ඕනනම් පුළුවන් මේ එහා පැත්තේ කෙනෙක් කොටන් කරලා ලියාගන්න. නෑ නේද කියන්න ඕන කියලා නෑනේ. මොකද්ද? පළවෙනි පැත්තට යන්නේ දැන් ක්‍රමයේ ලියන්න ඕනද? නෑ. මේ පළවෙනි එකට ඒ කියන්නේ ඔකට ලිව්වත් කමන්නේ මේ නොලිව කියලා ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි දෙවෙනි එකට පුළුවන් තරම් ලියන්න. ඔකේ. අපි දැන් යමු DAB හොයාගන්න. දැන් මම DAB හොයාගත්තේ DAB කෝණෙත් කොටස් දෙකකට කැඩලා තියෙනවා. DAB කියන කෝණය කොටස් දෙකකට කැඩලා තියෙන කොහොමද? DAC සහ CAB කියලා කොටස් දෙකක් තියෙනවානේ. මෙතන අපිට අපි CAB කියන එක යන 20යි කියලා තියලා තියෙනවා தත්ත්වය. ඒත් අපි දැන් හොයාගන්න ඕනේ DAC ව. DAC කියන එක හොයාගන්න ඕනේ. හරි. DAC කියන එක හොයාගත්තම අර ලක්ෂණය වැදගත් වෙන්නේ. මොකද්ද? මෙන්න මේ පරිධිය මත තියෙන ලක්ෂණ මතින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයේ එහි පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් කියන එක. හරිද? ඒ කියන්නේ මෙතන DOC කියන්නේ 110යි අංශ 110යි නම් DAC කියන අංශ කීයක් වෙන්න ඕනද? 55යි. DAC වෙන්න ඕනේ 110 බෙදීම 2 අංශක 55ක් වෙන්න ඕනේ. දැන් නිකන් ගාන හදලා ඉවරයි වගේ නේද?
එතකොට අපිට මෙතනින් හොයාගන්න පුළුවන් DAB කියන්නේ 55 ධන 20 ඉතින් එනවා 75ක් කියලා. සහ අපි දන්නවා DAB කෝණය සමාන වෙනවා BCE කෝණය. මොකද්ද හේතුව? අපි නිකන් හේතුවත් එක්ක නිකන් ලියමු. භූත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයෙහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ සම්මුඛ කෝණයට සමාන වේ. සමාන වේ. අන්නේ හේතුව මොකද නැත්තම් ඔය කට්ටිය ඔය ප්‍රමේය අමතක වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔක. ඒ කියන්නේ ඔය කට්ටිය ප්‍රශ්න කරද්දී හේතුව සමහර හේතුව හිතේ තියන ඉන්නවා පුළුවන් තරම් ලියන්න. එතකොට ඒ ලියන්න මට ඒ තියරිය මතක හිටින්නේ. මේ දැන් මේ දවස්වල මත වටේ ප්‍රශ්න කරන් තව ටික දවසන්නේ තියෙන්නේ 17 නේද එක්සෑම් තියෙන්නේ පටන් ගන්නෙ. ඔව්. තව දවස් 10ක් වගේ තියෙන්නේ. මේ දවස් ටිකේ මේ වගේ ප්‍රශ්න කරද්දී ඔය කට්ටියට දැන් අපි තුමු මොකක්ද ප්‍රශ්නයක් කරද්දී ඔයාලට ඒ කොටස නිකන් ඒ කෑල්ල මතක නැත්නම් ඒ තියරි අමතක වගේ නම් ඒ අමතක වගේ නම් මේ ආයෙ බලන්න. ආයෙ බලලා ඒ කොටස කොහොම හරි හදාගන්න. හරි. එතකොට අපිට මෙතනින් හේතු දාගන්න. එතන මෙතනින් කියන්න පුළුවන් BCE කියන්නේ අංශක 75ක් කියලා. ඒ කොටස මොකද අවුල් තැනක් තියෙනවද? නෑ අයියේ ඔක්කොම තේරුණා. මට විනාඩියක් දෙන්න. හරි. ආයෙත් ප්‍රශ්න වගේක් අහන්න තියෙනවා. කලාවලයි විකලාවලයි වෙනස මොකක්ද කියලා අහනවා. හරි. මොකද්ද කලාවලයි විකලාවලයි? නිකන් සරලව කිව්වොත් අපි කියනවා කලා 60ක් කියන්නේ අංශක එකක් කියලා. විකලා 60ක් කියන්නේ කලා එකයි. කලා 60ක් හරි. කියන්නේ අංශක එකයි. වල මේ සිස්ටම් ගණන් හදද්දී විකලා පෞද්ගලික සාමාන්‍ය ගණන් හදද්දී කට්ටියට සයින් ලෝගෝ බලන්න තියනවා නේද? සයින් ලෝගෝ වල තියෙනනේ විකලා. පැහැදිලි. ඒ වගේ පාවිච්චි නෑ කලා විකලා. හරි. පාරස්ස ප්‍රශ්න කරේ. ඇත්තම සුළු කරන්න කියලා. දැන් මම මෙහෙම සුළු කරන්නේ. හතයි x සුළු කරන්න. මෙහෙම සුළු කරමු. කොහොමද සුළු කරන්න පුළුවන්? මෙතන මේ 7ට අපි මේ 7ව සුළු කරන්න පුළුවන්. සහ මෙතන තියෙනවා x එකක්. නැත්නම් මේක ප්‍රසාරණය කරලා ලියගමු. 7 ගුණ කිරීම x r කියන එක මොකද්ද? x ගුණ කිරීම x කියලා ලියන්න පුළුවන්. y ඝනය කියන එක ලියන්න පුළුවන්. y ගුණ කිරීම y ගුණ කිරීම y ගුණ කරා y වර්ග කියන්නේ 3 y ගුණ කිරීම y
7 ගුණ කිරීම x. දැන් සුළු කරමු. 7ට 7 සුළු වෙනවා. x එක්කෙනෙක්ට x එක්කෙනෙක් සුළු වෙනවා. මෙතන y දෙන්නෙක්ට y දෙන්නෙක් සුළු වෙනවා. එතකොට කොහොමද මේක අවසන් වෙන්නේ? උඩින් ඉතුරු වෙනවා 3x, පහලින් ඉතුරු වෙනවා y. හරිද ඒක? හරි. හරි. අයත් වෙනොත් අංග සම කොටසකට. දී ඇති රූපයේ AD සරල රේඛාව මත B සහ E ලක්ෂ පිහිටනුයේ AB සමානයි ED වනසේය. කොහොමද AB සමානයි ED වනසේය. තවද AF සමානයි CD. AF සමානයි CD වේ AFE ත්‍රිකෝණය අංග සමයන DCB ත්‍රිකෝණය බව පෙන්විය හැකි පහත දී ඇති කුමන අවස්ථා යටතේදයි තෝරා යටින් ඉරක් අඳින්න. කොහොමද දැන් මේක කරන්නේ? අපි බලමු. දැන් අපිට දීලා තියෙනවා AF සමානයි CD. ඕන එක දත්තයක් හරි. එක පාදයක් හරිනේ. ඔන්න පාදයක් සමානයි. මම හල ටීචර් ගන්නන්න කියලාට කැමරාව ඔන් කරලා ටග්ගල ඔෆ් කරනවා. මේ මට කියව ගන්න බෑ. මම දන්නේ නැහැ මේ කවුද කියලා. නෑ ඉස්සෙල්ලා අපේ ටීචර් යනෝනේ. ඔය ටික ලියා ගන්න පුතේ කියලා. ඊට පස්සේ අපි ඒක රෙකෝඩ් කරනවා. එතකොට AF සමානයි CD කියලා ලියදෙන. ඒ කියන්නේ ඔන්න පාද එකක් හරි. ඊට පස්සේ වැදගත්ම දත්තය මතක කරගන්න. මෙතන සමාන්තරයි කියලා තියෙන්නේ. sorry. සමාන්තරයි. AF සමානයි CD කියලා. හරි. දැන් මම පාදයක සමානයි කියලා තියෙනවා. සහ මෙතන සමාන්තරයි කියලා දීලා තියෙනවා. එතකොට සමාන්තරන කෝණ ගැන අපි බලමු. ඒ කියන්නේ මෙතන FAB කියන කෝණය සමාන වෙනවා. මෙතන කෝණ සමාන වෙනවා. මොකද BDC කියන කෝණයට මොකද්ද හේතුව? එහෙම සමාන වෙන්නේ. අහුන්නේ? ඒකාන්තර කෝණ. හරි. ඒකාන්තර කෝණ. ඊට පස්සේ ඒ වගේ තව සමාන කෝණ මොනවද තියෙන්නේ මේකේ? තව සමාන කෝණ මොනවද තියෙන්නේ? තව සමාන කෝණ. මම මට තව අපිට මේ අවස්ථාවල එකක් හරි සමාන කරගන්න තව මොකක්ද අපි පේන්නම තියෙන දත්තෙන් වදිනවා. AF සමානයි BCD. මොකද්ද? AF සමානයි BCD. BCD ට සමානයි AFE. මට හේතුව කියන්නේ තියෙනව නේද? මොකද්ද? දීලා තියෙනව නේද? AF සමානයි BCD ත්‍රිකෝණ බව මෙන්න කියලා. ඒක එහෙම කියලා නෙවෙයි දෙන්නේ. ඒක පෙන්වන්න පුළුවන් මොන අවස්ථාවකද කියලා අහන්නේ. කෝපා මොකක්ද ඒතර තව සමාන කෝණයක්. කෝපා හරි පාදයක් සමාන. පාද සමානයි කියමු. ආයෙ මොකද්ද කෝණේ? CBE කෝණය සමානයි FEB. මටයි කියන්න. FEA කෝණය සමානයි CBB කෝණය.
මේ කෝණ කියලා කියන්නේ. මේ කෝණ දෙක ඔව්. හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ වෙන්නේ දැන් සමාන්තරයි කියලා දීලා තියෙන අපිට AF පාදය සහ CD පාදනේ. මෙන්න මේ පාදේ සමාන්තර කියලා දෙනවා. එතකොට මේ පාද දෙක අතර සමාච්චය මොකද ඡේදන වෙන රේඛාවකින් අපිට ඒකාන්තර කෝණ බලන්න පුළුවන්. මොකද ඒකාන්තර කෝණ කියන්නේ මේ වගේ සමාන්තර රේඛා දෙක මෙන්න මේ වගේ කෝණයක්. දැන් බලන්න මෙන්න මේ පාදයේ සමාන්තරයි කියලා දුන්නොත් ඔයා කියපු දේ හරි. දැන් අපිට දීලා තියෙන්නේ මෙන්න මේ AF පාදයයි CD කියන පාද දෙකයිනේ. එහෙනම් අපිට එතන ඒක සමානයි කියලා ගන්න බෑ. ගන්නවා. මොකද්ද? පාකෝපා. හරි පාකෝපා ගන්න මං අහන්නේ හරි. තව අපිට එක දත්තක් ඕනේ නැතද? මේ පාදයක් සමාන. කෝණෙකුත් සමානයි කියන්නේ. ආයෙ මොකද්ද පාදය? එකයි B එකයි ඒක කොහොමද සමාන වෙන්නේ? අර AB පාදේ සමානයි ED දීලා තියෙන ඒ සමානයි කියලා දීලා තියෙනවනේ. BE පාදේ පොදුයි. අන්න හරි. අපිට මෙතන දත්තේ දීලා තියෙනවා AB සමානයි ED කියලා. එතකොට මේ කැලේ දෙකම සමානයිනේ. කියන්නේ B කියන්නේ පොදු කැලලනේ. කියන්නේ දෙන්නටම පොදුයිනේ. එතකොට මේ පාදයේ සමාන. මෙහෙමනේ කියන්නේ. ඒ E කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන්නේ AB ධන BE කියලා. සහ මෙතන BD කියන එක්කෙනා ලියන්න පුළුවන් B ලියන්න මොනවා ED ධන BE කියලා. මේ දෙක හරිනේ. ඊට පස්සේ බලන්න අපිට දැන් දත්ත දීලා තියෙනවා මේ AB කියන එක්කෙනයි ED කියන එක්කෙනයි සමානයි කියලා. ඒ කියන්නේ මට AB තියෙන තැනට ED දාන්නත් පුළුවන් ED තියෙන තැනට AB දාන්නත් පුළුවන් නේ. හරි. අපි මෙතන දාමු BD සමානයි ED වෙනකොට දාමු AB. AB සමානයි BE. මොකද්ද මේ තියෙන්නේ? කවුද මේ තියෙන්නේ? මේ උඩම එකමන තියෙන්නේ. අතර මෙතනින් අපිට එනවා AE සමානයි BD කියලා. AE සමානයි BD කියලා. අපිට දැන් අපිට දත්ත තුනක් මේ පාදයේ සමානයි මේ පාදයේ සමාන සහ කෝණයක් සමානයි. එහෙනම් මොකක්ද වෙන අවස්ථාව? පාකෝ පා. ওই පාකෝ පා අවස්ථාවේ ලක්ෂණයක් තියෙනවා පාද දෙකට මැදි වෙච්ච කෝණ වෙන්නේ. පාද දෙකට මැදි වෙච්ච කෝණ. ඒ කියන්නේ මෙතන ඉන්න ඕනේ පාකෝ පා. ඒක මොකද හරිද? අවුල් තැනක් තියෙනවද? තේරුණා අයියේ. හරි. වෙන ඊළඟට පහසුන VG පදවල කුඩාම් පොදු ගුණාකාරය සොයන්න. කොහොමද කුඩාම් පොදු ගුණාකාරය? කොහොමද මේ වැයක ලේසින් වැඩි කොහොමද කරන්නේ? කරන බලවලට ඔව් බලවලට වෙන් කරලා මුලින් මේ ක්‍රමයට කරමුකෝ. අපිට 3x වර්ග කියන එක කොහොමද ලියන්න පුළුවන්? තුන වැඩි කරනවා x වර්ගය. හරි ඊළඟට 9x වර්ග කියන එක ලියන්න x වර්ග y කියන එක ලියන්න පුළුවන්. 3 වර්ගය වැඩි කරනවා x වර්ගයේ වතාවක් y ගේ. ඊළඟට 12යි xy වර්ගය කියන එක සමානයි x වැඩි කිරීම y වර්ගය. මේ ලියුව විදිය තේරුණාද? ඔව්. හරි ඊට පස්සේ අපි මෙන්න මේ දැන් දෙකේ කොටස දැන් දෙකේ කොටස වැඩිම බලය තියෙන එක ගන්නවා ඊට පස්සේ තුනේ කොටස වැඩිම බලය තියෙන එක ගන්නවා x ගේ වැඩිම බලය සහ y ගේ වැඩිම බලය මේකට සලකනවා. හරි කුඩා පොදු ගුණාකාරය
equal to සමානයි දෙකේ වැඩිම බලය කීයද දෙකේ වර්ගය වැඩි කරලා තුනේ වැඩිම බලය තුනේ වර්ගය x ගේ වැඩිම බලය x වර්ගය y ගේ වැඩිම බලය y වර්ගය තුනේ වර්ගය කියන්නේ 4යි sorry දෙකේ වර්ගය 4යි තුනේ වර්ගය කියන්නේ 9යි මෙතනින් එනවා x වර්ග y වර්ග ඊට අවසාන උත්තර මෙතනින් එනවා 36යි x වර්ග y වර්ග කියලා 36යි x වර්ග y වර්ග හරිද අයි මහා පොදු ගුණාකාරයෙන් නෑනේ එක්සෑම් වල එන්න පුළුවන් ඒක චුට්ටක් කියලා දෙන්න පුළුවන්ද? හරි ඒක කියන්න අපි මේ ටික ඉවරලා මම ඔයාලට මහා පොදු මේ ඒ කොටසට යගෙන අපිට ප්‍රශ්න තව තුනක් වෙන්නේ හරි. තුනනේ ටක් වෙන ඉතින් ඒ ටික කරලා වෙනත් අපිට වෙලා මදි වෙයි දී ඇති වෘත්තයේ මේ ප්‍රශ්නේ උලන්නේ නේද නෑ. 18 වෙනි එකට දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවේ OC මගින් B හිදී DE ජාය සමච්ඡේද වේ OD සමානයි සෙන්ටිමීටර් 10 සහ DE සමානයි සෙන්ටිමීටර් 12 නම් BC හි අගය සොයන්න. හරි. ඒ දත්තරිය දාගමු අපි. ඕකේ OC මගින් B හිදී DE ජාය සමච්ඡේදනය වෙනවා. DE ජාය සමච්ඡේදනය වෙනවලු. මේම සමච්ඡේදනය වෙනවා නම් මොකද්ද වෙන විශේෂ ලක්ෂණය? D කියන්නේ ජායක් සහ OB කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් අnder රේඛාව. ලම්බ සමච්ඡේදකය. අන්න හරි. මේක ලම්බ සමච්ඡේදකයක් වෙනවා. OD සමානයි සෙන්ටිමීටර 10යි. OD සමානයි සෙන්ටිමීටර 10යිලු. DE සමානයි 12යි. DE කියන්නේ 12යිලු. නම් BC ගේ ගහනවා. BC ගේ ගහනවා. එතකොට මෙතන BE කියන්නේ 12 නම් DB කීයද? DE කියන්නේ සම්පූර්ණ පාය 12යි නම් DB කියන්නේ කීයද? ඒකෙන් භාගයන්නේ? ඒ කියන්නේ මෙතන එනවා 6ක් කියලා. එතකොට DB කියන්නේ සෙන්ටිමීටර් 6යි. අපෙන් අහන්නේ BC ගේ දිගනේ. BC කියන්නේ මෙන්න මේ අරයෙන්. නැත්නම් මට කියන්නේ OC ගේ කීයද? OC ගේ OC 6 සෙන්ටිමීටර් වෘත්තය ආරෙහි. වෘත්තය අරෙහි හින්දා. ඊට අපිට හොයන්න ඕනේ BC නේ. අපිට මේ OC කියන එක කොහොමද ලියා ගන්න පුළුවන්? OC කියන්නේ OB ධන BC නේ. ඒක තමයි 10ට සමාන වෙන්නේ. එතකොට අපි මේ BC ව හොයාගන්න නම් ඊට කලින් කවද හොයාගන්න ඕනේ? OB. කවද හොයාගන්න ඕනේ? අන්න මේ OB කියන එක නම හොයාගන්න ඕනේ. කොහොමද අපි දැන් බලමු කොහොමද OB ව හොයාගන්න පුළුවන්? දැන් මෙතන OB හදගන්න තමයි. පයිටස් මේ OBD ත්‍රිකෝණයට. මොකද අපි දන්නේ පාද දෙකක් දන්නවා එක පාදයක් දන්නේ අපි දමු පයිතගරස්. ඒ කියන්නේ කොහොමද 10 වර්ගයේ සමාන වෙනවා 6 වර්ගයේ ධන OB වර්ගේ. එතකොට OB වර්ගය කියන්නේ 10 වර්ගය කියන්නේ 100න් අඩු කරන්න ඕනේ 36ක්. OB වර්ගය කියන්නේ 64යි. OB කියන්නේ වර්ගමූලය 64 කියන්නේ සෙන්ටිමීටර් 8යි. අපි දැන් හොයාගත්ත කීයද OB කියන්නේ සෙන්ටිමීටර් 8යි. 8 ධන BC සමානයි සෙන්ටිමීටර් 10යි. දැන් අපිට BC එක ගන්න පුළුවන් 10 ඍණ 8 සෙන්ටිමීටර් 2යි කියලා.
ඒ කියන්නේ තේරුණාද? ඔව්. ඊට පස්සේ වට මේ අර පයිතගොරස් සම්බන්ධයක් දන්නවනේ. 3 4 5 කියන්නේ කෙලින්ම 3 4 තියෙනවා නම් කර්ණේ 5යි කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. 3 4 ඊට පස්සේ මේ වගේ 6 8 10 12 5 13 මේ වගේ සම්බන්ධ ටිකක් දන්නව නේද? කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ මේ වගේම හදලා ගත කියන්නේ අපි හිතමු මේ වගේ වෘතයක් ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණයක් මේ පාදේ 3යි මේ පාදේ 4යි නම් මේක 5යි කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ පයිතගොරස් සම්බන්ධ තමයි. ඒ කියන්නේ 4 වර්ගය දාන්න 3 වර්ගය කර්ණය දාන්න 25. ඒ කියන්නේ 5යි. ඒ වගේ හදාගත්ත කියන්නේ සමහර හැමතිස්සේ කොමන් නේම තියෙන්නේ. අන් ඒ වගේ ලාට මේ ක්‍රමේ ගොඩක් ලේසියිනේ. 3 4 5 ඊට පස්සේ මේක දෙකෙන් වැඩි කරපුවාම කීයද? 6 8 10. ඊට පස්සේ ඒ වගේ 3 වැඩි කරලා 4 වැඩි කරලා ඒ සම්බන්ධය හදාගන්න පුළුවන්. එස අනිත් ඒ වගේ සම්බන්ධ රටාවක් තමයි මෙන්න 12 5 13 කියන්නේ. එතකොට කොහේ හරි පාද දෙකක් තියෙනවා ඍජුකෝණ ත්‍රිකෝණයක 12යි 5යි නම් අපිට කර්ණේ 13යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැමදෙස්සෙම මෙතන තියෙන තුන්වෙනි තියෙන කර්ණය. ඉතුරු පද දෙක ඕන පදයක් වෙන්න පුළුවන්. මේ තියෙන කර්ණය. ඒ වගේ දීසි ඔය කට්ටිය ගොඩක් වෙලා විතර කරගන්න පුළුවන් පයිතගොරස් දා ඉන්නවට වඩා. මොකද මේ ගානේ මේ පයිතගොරස් සම්බන්ධ දානකට වට ලකුණක් වෙන් කරලා නැහැ. පයිතගොරස් සම්බන්ධ දානකට මේ ලකුණ වෙන් කරලා නැහැ. ඒතර මේ වගේ සම්බන්ධ දාලා වටේට උත්තර ගන්න පුළුවන්. මෙතන මේ කිව්ව කෙටි ක්‍රමෙන් ගන්න පුළුවන්. ඒක අවුලක් වෙන්නේ නැහැ. අපි 19 වෙනි ගානට ඒකේ තියෙන සාධක සොයන්න කියලා. සාධක සොයන්න. මේවා එක කොහොමද සාධක හොයන්නේ? 4යි x වර්ග දාන 5යි x ඍණ 6. වර්ගජ ප්‍රකාශනයක සාධක 70.8. අනේ හිතේ 70.8 නෙමෙයි 10 මේ 10 ඍණ 8 තියෙන සෝරිය. මෙතන තියෙන්නේ 10න් අඩු කරන 8ක්. හරිනේ? හරි මේක 4යි x වර්ග දාන 5යි x ඍණ 6. මොකක්ද එන්නේ? හරි මේක යන හදමු. දැන් මෙතන අපිට තියෙන වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්න. මේකේ පළවෙනි පියවර මොකද්ද? හරිනේ මතක නම් කියන්න බලන්න. මුලින්ම අපි මොකද්ද කරගන්න ඕනේ? සාධක වෙන් කරගන්න. මොකද්ද? හොඳයි. මේ බලවේග තියෙන ඒවා විසුවලා හරි සාධක වෙන් කරගන්න. ඔව්. දැන් මෙහෙම බලමු. මේක වෙන්නේ. අපි මෙන්න මේ x වර්ගයේ තියෙන පදයේ තියෙන්නේ. මේ පදය නියත පදයෙන් වැඩි කරනවා. x වර්ගය තියෙන පදේ නියත පදයෙන් වැඩි කරනවා. ඒතර කීයද මෙතන?
4 වැඩි කරන්න ඍණ 6 ඒ කියන්නේ හරි. ඉතින් එක අහන කලින් එකේ මේ දෙක ආපු හැටි. මේ කොටස තේරෙනවද පයිතගරස් දාපු කෑල්ල? අඩික්මනින් කියන්නේ පයිතගරස් දාපු කෑල්ල තේරෙනවද කියලා? හරි. එතකොට OB කියන්නේ සෙන්ටිමීටර් 8යිනේ. හරි. එතකොට මෙතන OC කියන්නේ සෙන්ටිමීටර් 10 කියලා අපි දන්නවා. හේතුව මොකද්ද? මේ තමයි අරය. OC කියන්නේ. ඒතර මේ OC කියන එක අපි ලියා ගන්න පුළුවන් OB දන BC කියලා. ඔක සමාන සෙන්ටිමීටර් 10යි. දැන් අපි මෙතනින් හොයාගත්තා OB කියන්නේ කීයද? සෙන්ටිමීටර් 8යි කියලා. සහ BC ව තමයි අපි හොයාගන්න තියෙන්නේ. මේක සමානයි 10යි. අපි දැන් BC ව උක්ත කරනවා 10න් අඩු කරන්න 8ක්. මෙතනින් එනවා සෙන්ටිමීටර් 2යි කියලා. හරිද? හරි. මේකන්ට හරි මම කිව්වා මෙතන වර්ගපදේ වැඩි කරන්න ඕන නියත පදේ. මෙතනින් එතන එනවා 20 ඍණ 24යි x වර්ගය. ඊට පස්සේ අපි බලන්න ඕනේ මොන පද දෙක ගුණ වෙලාද මේ x මේ ඍණ 24 x වර්ගය කියන එක එන්නේ. මොන පද දෙක ගුණ වෙලාද කියලා. අපි දන්නවා දැන් අනිවාර්යෙන් එතකොට x වර්ගය හැදෙන්නේ කොහොමද? ගුණ වෙන්න ඕනේ x පදයකුයි තවත් x පදයකුයිනේ. එහෙමනේ. x වර්ගය හැදෙන්නේ. හරි. ඒ හින්දා අපි දැනට මේ x පදේ අයින් කරලා තියමු x. මොකද අපි x දන්නවා x වර්ගය හැදෙන්නේ x ගුණ කිරීම x ගේ. ඒ කියන්නේ අනිවාර්යෙන් පද දෙකටම x පදයක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ ඍණ 24 හැදෙන්නේ කියලා. හරි. මට දැන් කියන්නේ කොහොමද ඍණ 24 හැදෙන විදිහ? ඍණ 24 කොහොමද හැදෙන්න පුළුවන්? 5 වරක් 4 ඒ කියන්නේ ඍණ 6 වරක් ධන 4න් හැදෙන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත දෙක 4 වතාවක් ධන 6න් හැදෙන්න පුළුවන්. තව හරි දැක්කයි අන්තර දෙක ඇහුන්නේ කියන්නේ මේ සරසර දෙක කිව්වේ කියලා දෙන්න පුළුවන්ද? ඇහුන්නේ මොකද්ද? සුට්ටක් හයි කියලා දෙන්න පුළුවන්ද? මම කියලා හරි. මෙන්න යන්නේ. මුලින්ම අපි මෙතන වැඩ. හරි. දැන් වර්ග සමීකරණයන්නේ. වර්ගජ ප්‍රකාශනය. හරි. ඒතකොට දැන් සාමාන්‍ය වර්ගජ ප්‍රකාශනයක සාධක ගානියන මේක අනිවාර්ය සාධක තියෙන හින්දානේ. එතකොට මේ වගේදී අපි මෙන්න මෙතන x වර්ගයේ පදේ තියෙන්නේ. මේ x වර්ගයේ පදේ වැඩි කරනවා මේ නියත පදේ. නියත පදේ කීයද මෙතන? ඍණ 6යිනේ. එතකොට 4 වතාව x වර්ගයේ ඍණ 6 වැඩනම අපිට එනවා ඍණ 24යි x වර්ගයනේ. මේ කැල හරිද? මෙතන තේරුණා මේ ටික මුල් ටික. ඔව්. ඍණ 24x හරි. දැන් අනිවාර්යයෙන් අපි දැන් පද දෙකක් මේකෙදී මොකක් අපි පද දෙකක් තමයි හොයන්නේ. එකිනෙකට මේ පද දෙක සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන් නේ. හරි. එතකොට දැන් මේ පද දෙකක් ಗುಣ වෙච්ච එක නම් x වර්ගය කොහොමද හැදෙන්න පුළුවන්? x ගේ ගුණ ගහගෙන x වර්ගයක් එන්නේ. නේද? ඔව්. ඒ කියන්නේ මේ පද දෙකේම අපි දැන් හොයන්න යන පද දෙකේම අනිවාර්යෙන් මේ x අඩ තියෙන්න ඕනේනේ. ඔව්. එහෙනම් අපි දැනට මේ x වර්ගය අමතක කරනවා දැන්. ඒතර එතන මෙතන ඍණ 24 ඉතුරු වෙනවානේ. දැන් බලන්න ඕනේ ඍණ 24 හැදෙන්නේ කොහොමද කියලා. කොහොමද ඍණ 24 හැදෙන්න පුළුවන් විදි? නැවරක් 4 හරි. ධන 24 නේ ඍණ 24 මට ඕනේ. 4 වරක් 4 වර 6. හරි. එතකොට දැන් ඍණ
ඍණ නම් මොකක් ඒ කියන්නේ එක මොකක් ඍණ වෙන්න ඕන අපි දැනට ගමු ඍණ 6 ඍණ 6 වතාවක් 4 ඒක අනිත් පැත්ත ගන්න පුළුවන් නේ ඍණ 4 වතාවක් ධන 6ත් ඒත් ඍණ 24 තව 12 වරක් දෙක ඍණ 12 වරක් ධන 2 වෙන්නත් පුළුවන් ඍණ දෙවාරයක් ධන 12 වෙන්නත් පුළුවන් තව විදිහක් ගත්තොත් ඍණ 8 වාරයක් ධන 3 කීයද 3 ඍණ 8 වාරයක් ධන 3 කීයද 24 ඍණ 24ක් අය වගේම ගන්න පුළුවන් තව ඍණ 3 වතාවක් ධන 8 කියලා ගන්න පුළුවන් නේ ඔව් ඒකත් 24 හරි ඔන්න දැන් අපි පළවෙනි පියවර හරි පළවෙනි දෙවෙනි පියවර හරි අපි 24 හැදෙන හැටි හොයාගත්තා දැන් මේ ඊළඟ වැඩේ තමයි බලන්න ඕනේ මෙන්න මේ දෙක එකතු කියන්නේ සුළු කරලා ඒ කියන්නේ මේ ධන හෝ ඍණ තිබෙ මේ දෙක සුළු කරපුවාම එන අගය මේකේ මෙන්න මේ මැද අගයට සමාන වෙන්න ඕනේ මේක මැද x ගේ සංග්‍රහය කීයද x ගේ සංග්‍රහය කියන්නේ පහන්නේ කියන්නේ මෙන්න මේ අපි ගන්න පද දෙකේ පද දෙක සුළු කරපුවාම එන අගය ධන පහට සමාන වෙන්න ඕනේ සුළු කරනවගෙන එකතු කරනවා අඩු කරනවා මොකද්ද එකතු කරලා පොඩි ලකුණු අඩු කරලා ලකුණු කියලා ඔව් දැන් මේක ඍණ 6යි ධන අපිට වනික හිතන්න මේ ඍණ කියන්නේ වාගේ ණය කියලා. හතර කියන්නේ ණය කියන්නේ. ඍණ දෙකයිනේ. හයක් තිබිලා හතරක් කිව්වොත් කොච්චර කිව්වද? නේද? ඒ වගේ දෙයක් කරන්නේ කියන්නේ. ඒක සරල ඔකට එකතු කරමු. එකතු කරමු. හරි. එතකොට මට කියන්න ඍණ 6 ධන 4 එකතු වුණාම කීයද? ඍණ 2. ඍණ 4යි ධන 6යි ධන 2. ඍණ 12යි ධන 2යි ඍණ 10. ධන 10. ඍණ 5. දැන් අපිට මොකද්ද කීය දෙන්න ඕනේ අගේ ඍණ 3යි ධන 8. දැන් මෙතන ධන 5ට සමාන ගන්න හොයාගන්න ඕනේ ඒ කියන්නේ ගැළපෙන යුගල මොකද්ද මෙන්න මේ ඍණ සාධාරණ ඒතර මං කිව්වා මේ හැම පදයකම x ඉන්නව නේද මේ පද දෙන්නටම x ඉන්න ඕනේ ඔව් නේද අපි එක පදයක් කියනවා අනිත් එක කියනවා ධන 8x තේරෙනවනේ ඔව් ඒ කියන්නේ මේ පහළින් ඉස්සරහට දාන්න ඕනේ හොයාගන්න දෙක කොහොමද හොයාගත්තේ රින්ග් එක රින්ග් තොරයි දාන හටයි මේ බියර් මොකද කරනවද ඔව් දැන් සුදු කරමු මෙතන තියෙන අපේ x සාධ ටේබල් එක මත දැන් හරියද දැන් මම මෙතන 4x වර්ගයේ ඍණ 3x තියෙන හරි අපි දැන් මේ පද දෙක එකට සලකපුවාම මේ දෙකට පොදු මොකද්ද මේ දෙකට පොදු පදයක් තියෙනව නේද
x මේ දෙකට පොදු සාධකයක් තියෙනවනේ x කියලා. හරි. මේ දෙන්නම x එළියට ගත්තාම මේ 4x ඉතුරු වෙන කීයද? ඉතරේ 4x වර්ගේ x ඒ එකක් x එකක් එළියට ගන්න. 4x වෙන 3. 4x ඍණ ඊට පස්සේ 3x x එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මොකද්ද? 3 ඍණ අන්න 3. මේ පද දෙක හරි. දැන් අපි ඉතුරු පද දෙක සලකනවා. 8x ඍණ 6 කියන එක. හරි. ඒකේ හරි මට කියන 8ටයි 6ටයි පොදු මොකද්ද? 8යි 6යි දෙක පොදු. අපි මේ දෙකෙන්ම දෙක එළියට ගන්නවා. 8න් දෙක එළියට ගත්තාම කීයද? 4 4x ඍණ 6න් දෙක එළියට ගත්තාම ඉතුරු වෙනවා 3. හරිනේ? හරි ඊට බලන්න. දැන් මෙතන අයත් ඇවිල්ලා තියෙනවා සමාන පදයක් ඇවිල්ලා. මෙන්න හරි දැන් තියෙන්නේ මෙතන සම්පූර්ණ පද දෙකක්නේ. සම්පූර්ණ ඒ කියන්නේ මේ තියෙන්නේ එක පදයක් මේ තියෙන්නේ තව පදයක්. බලන්න මේ පද දෙකේ පොදු ඒවා මොනවද තියෙන්නේ? හතරයි x වෙන 3. 4x වෙන කියන තුනටම පොදු වෙන්නේ. 4x ඍණ 3 කියන එක අපි එළියට ගන්නවා. එතකොට 4 මේ පළවෙනි පදයෙන් 4x ඍණ 3 එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මොකද්ද? x ධන 2. x ධන 2 කියන එක මෙතනින් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේකේ සාධක තමයි මෙතන පල්ලෙහා එන්නේ. ඒක තේරෙනවද? ඔව්. මෙතන අහලා ඍණ 3යි ඍණ 8යි ධන 3යි. බලන්න ගන්න පුළුවන්ද කියලා අහනවා. දැන් ඍණ 8යි ධන 3යි සුළු කරපුවාම අපිට එන උත්තරේ කීයද? ඍණ 5. ඒත් අපිට ඕනේ ඍණ 5ද ධන 5ද? ධන 5 අපිට ඕනේ ධන 5නේ. ධන 5න් අපිට මේ උත්තරේ ගන්න බෑ. ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න මේක තමයි අපිට ගන්න පුළුවන්. හරිනේ? නිර්මාණ පාඩම අපි බලමු දවසක් කරන්න පුළුවන් වුණොත් ඒ දවස් දාලා අපි ඒක කරමු. මොකද අපිට තව මම හිතන්නේ දවස් 3ක් වගේ තමයි කරන්න වෙන්නේ. මොකද 11 වෙනිදාන් පස්සේ පන්ති මේ නවත්තන්න වෙනවනේ. බලමු ඊට කලින් මොකක් හරි කතා කරලා කරන්න බලන්න. මම 9ට ක්ලාස් එක තියෙනවද? 9ට තියෙනවද මොකක් හරි? නේද? තව ප්‍රශ්න පහක් තියෙනවා පහගන්න. තව ප්‍රශ්න පහක් තියෙනවා. කිසිම තියෙනවද? ඒ ටයිම් එක හරි එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නට 20 වෙනි ප්‍රශ්නෙට. පළවන පදයේ ඍණ 4ද දෙවන පදයේ 16ද වෙන ගුණෝත්තර ශ්‍රේණියක 13 වන පදය ඍණ 4හි ඵලයක් ලෙස ලියන්න කියලා. ඔන්න දැන් ශ්‍රේණිය වලට ආවා. මට කියන්නේ ගුණෝත්තර ශ්‍රේණිය. ඊයේ පදේ කොහොමද බලන්නේ? AR එන්ජින් එක. මට කියන්නේ මේ A කියන්නේ මොකද්ද? ඍණ 4. එහෙනම් ඊ කියන්නේ මොකද්ද? ඍණ 4. දැන් නිකන් මේ පොදුවේ ගත්තාම පළවෙනි පදේ.
ඒ ඒ කියන්නේ කියන්නේ පළමු පදේ R R කියන්නේ කියන්නේ පොදු අන්තරය. පොදු පුළුවන්. අන්තරය. එතකොට මේකේ එසෙන් සූත්‍රෙත් කියන්න මට. Sn සමානයි A අනිත්‍ය R ඍණ 1 වැඩිම R ඍණ 1. I කියන්නේ ඒ වරහන් ඇතුලේ මේ R ඍණ R n බලය ඍණ 1 වැඩිම R ඍණ 1. එතකොට මේ සූත්‍ර ටික තමයි එන්නේ මේ ගුණෝත්තර ශ්‍රේණිය හරහා. එහෙම අපි ඉක්මනින් මතක් කරමු සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණියක TN සූත්‍ර කොහොමද එන්නේ? n සමානයි A ධන n ඍණ d. එතකොට මෙතන සමාන්තර ශ්‍රේණිය TN සූත්‍රය එනවා A ධන n ඍණ 1 වාරයක්